මෙසේජ් එකක් ඉවර. හැදෙන්න වෙනවද? සම පේනවද? එනවද? සම පේනවද? මාව ඇහෙන්නේ නැද්ද? මෙසේජ් එකක් දාන්න. හරි. හොඳයි. එහෙනම් අපි ආරම්භ කරමු. A-level ICT 20යි 28 පන්තියක්. හරි. ඉතින් ඉස්සෙල්ලා මම කැමති ඔයාලව අඳුනගන්න අද ඔන්ලයින් පන්තියට සම්බන්ධ වුණු දරුවෝ පුළුවන් නම් පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්න කොහෙන්ද සම්බන්ධ වෙන්නේ කියලා ඉස්සෙල්ලාම මොන පළාතෙන්ද? ඔයාලා මොන පළාතෙන්ද පන්තියට එන්නේ කියලා පොඩි මෙසේජ් එකක් දාන්න බලන්න. මොකද දැන් මේක මම මෙතෙන්ට වෙලා කතා කරලා නිකම් පැය දෙකක් ඉඳන් කරන වැඩක් නෙමෙයි. මම ඔයාලත් එක්ක සාමාන්‍ය පන්තියක වගේම සජීවීව සම්බන්ධ වෙනවා. ඔයාලා මට chat එකකින් එවන ප්‍රශ්න වලට මම උත්තර දෙනවා. ඒ නිසා මම අහන ප්‍රශ්න වලට ඔයාලා උත්තර දෙනවා. ඒ නිසා නිකන් ටීවී බලනවා වගේ ෆිල්ම් එකක් බලනවා වගේ ඉන්නේ නැතුව පොඩ්ඩක් මගෙත් එක්ක සම්බන්ධ වෙලා මම අහන ප්‍රශ්න වලට උත්තර දුන්නොත් මම හරිම සතුටුයි. මොකද ඒක තමයි මට අවශ්‍ය කරන්නේ. නැත්තම් මම නිකන් රූකඩයක් වගේ මෙතන කතා කර කර ඉන්නවා. ඒ නිසා මට ඔයාලගේ උත්තර අවශ්‍යයි. පුතාලා කියන්න කොහෙන්ද සම්බන්ධ වෙන්නේ? ඊට පස්සේ අපි වැඩසටහන ඉස්සරහට අරගෙන යමු. කොහෙන්ද සම්බන්ධ වෙන්නේ? මොනවද කරන විෂය ධාරාව උසස්තරට ඒ තොරතුරු ටික මට චුට්ටක් දාන්න බලන්න. මම කැමතියි දැනගන්න මොන පළාත් වලින් දැනෙන්නේ කියලා. මම මැසේජ් එකක් දාන්න කාලය ගත වෙනවා. අද ආරම්භක දවස් අපි අඳුන ගන්නවා ඉස්සෙල්ලාම. නැද්ද? මට කාලය ගත වෙනවා. මයික් එක
ඔන් කරන්නේ නැතුව මැසේජ් එකක් ගෙවුවොත් ලේසි මට. හරි. එහෙනම් අපි ආරම්භ කරමු. ඉස්සෙල්ලාම අපි අද ආරම්භක දවස නිසා අපි ටිකක් කතා කරමු ICT විෂයයේ වැදගත්කම. ඉස්සෙල්ලා උසස් පෙළ. ඊළඟ වලට අපි ICT හැදෑරුවොත් අපිට මොනවද ලැබෙන්නේ? වාසි. විශේෂතා. මොනවද උසස් පෙළ ICT හැදෑරුවොත් ලැබෙන වාසි? මට ඔයාලට කියන්න තියෙන ප්‍රබලම වාසිය තමයි Z ස්කෝර් එක. ඔබලන්න අදවතර මේ රියැක්ෂන් එකක් දෙන්න අත උස්සන්න බලන්න Z ස්කෝර් එක කියන එක දාන්න කට්ටිය. Z ස්කෝර් එක කියන දාන්න කට්ටිය. එක්කේ නෑ. අනිත් අය දන්නේ නැද්ද? එක්කෙනෙක් දන්නවා අනිත් අය දන්නේ නැහැ. හරි. දැන් පුතාලා මට කියන්න මේ ඔයාලගේ අවුරුද්දේ මම හරි කැමතියි ඔයාලා මට උත්තර දෙනවා නම් මැසේජ් එකක් ටයිප් කරලා දාන්න. නැත්නම් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න ගෲප් එකට හරි. ඔයාලගේ අවුරුද්දේ O level කොච්චරක් ලිව්වද ළමයි විභාගේ? දන්නවද? මේ පාර O level විභාගයේ කොයිතරම් ළමයි ප්‍රමාණයක් ලිව්වද කියලා දන්නවද? ආසන්න වශයෙන් කීයකද? දාන්න බලන්න කවුරුද දාන්න කෙනෙක්? මේ වෙකේ දන්නේ කවුරුද? ඔයාලා විභාගයේ කවුරුද මේ පාර O level ලියලා තියෙනවා ආසන්න වශයෙන් අපි හිතමු ආසන්න වශයෙන් කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් O level විභාගයට මුහුණ දීලා තියෙනවා. ලක්ෂ 5ක් ලොකු ගාණක්. මේ ලක්ෂ 5න් කීයක් විතර පාස් වෙලා තියෙනවද? O level මේ O level ලියපු කට්ටිය. මේ ඉන්නේ O level පාස් කට්ටිය. කොච්චරද? සාමාන්‍යයෙන් 3,50,000ක් විතර වගේ ප්‍රමාණයක් ආසන්න වශයෙන් පාස් වෙලා තියෙනවා. දැන් මේ 3,50,000ම ඔන්න A level වලට එනවා. මේකෙන් A level කොච්චරක් විතර පාස් වෙන්නේ? ආසන්න වශයෙන් 50ක් විතර වගේ පාස් වෙනවා. ඒ කියන්නේ 1,50,000ක් නැත්නම් 1,75,000ක් වගේ ප්‍රමාණයක් පාස් වෙයි. අපි ආසන්න වශයෙන් අනාගතය ගැන හිතමු. ඔය 1,50,000 පාස් වුණාට පස්සේ දැන් මෙයාලට ලැබෙන වරක් ප්‍රසාදය මොකක්ද? මෙයාලට නම් 3,50,000කට පුතා A level වලට එන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. 1,50,000ක් පාස් වෙනවනේ. ඒ 1,50,000කම කැම්පස් යන්න පුළුවන්ද? මෙතනින් පස්සේ ළඟට තියෙන කැම්පස්නේ. කැම්පස් යන්න පුළුවන්ද? බෑ. ඒකට හේතුව ලංකාවේ කැම්පස් වල එච්චර ඉඩ නැහැ. ලංකාවේ කැම්පස් වල අවුරුද්දකට ගන්නේ
සාමාන්‍යයෙන් 40000ක් විතර. දැන් ලොකු අවුලක් තියෙනවා. මොකක්ද මේ 1,50,000ක් පාස් වුණා කියලා කියන්නේ ඇත්තටම එයාලට කැම්පස් අයිති. එයාලට විශ්වවිද්‍යාලයට යන්න අයිතියක් තියෙනවා. නමුත් ලංකාවේ ඉඩ ප්‍රස්ථාන නිසා තියෙන්නේ 40000කට විතරයි. එතකොට ඔය 1,50,000කින් ආසන්න වශයෙන් 40000 තෝරගන්නේ කොහොමද? කොහොමද ඒක කරන්නේ? අන්න ඒකට තමයි පාවිච්චි කරන්නේ මොකද්ද? ඉස්ලෙඩ් ඩිස්කෝ. ඉස්ලෙඩ් ඩිස්කෝ කියන එක පාවිච්චි කරන්නේ ඔන්න ඕකට. එතකොට මේ ඉස්ලෙඩ් ඩිස්කෝ එක විෂය මත රඳා පවතින දෙයක්. විෂය මත රඳා පවතී. මේක විෂය මත රඳා පවතින දෙයක්. ඒ නිසා සමහර විෂයන් වල ඉස්සෙල්ලාගේ අඩුයි, සමහර විෂයන් වල ඉස්සෙල්ලාගේ වැඩි. ඉතින් ICT කියන්නේ ඉහළම ඉස්සෙල්ලාගේ කියන විෂයක්. ඒ නිසා ඔයාට අර 1,50,000න් 40000කට තොරෙන්න නම් මෙන්න මේ ඉස්සෙල්ලාගේ වැඩි විෂයන් තෝරගන්න ඕන. ICT දැන් වසර ගණනාවක් තිස්සේම ඉහළම ඉස්සෙල්ලාගේ වාර්තා කරලා තියෙනවා. ඒ නිසා මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම ඔයාලා කියන අවුරුද්දේ ඉස්සෙල්ලාගේ වැඩිම විෂයක් බවට ICT පත් වෙනවා. එතකොට ඒකේ තියෙන වාසිය මොකද්ද? ඒකේ තියෙන වාසිය තමයි පුතා සමහර විෂයන් තියෙනවා ඉස්සෙල්ලාගේ අඩුයි. උදාහරණයක් විදිහට අපි මොන X කියලා විෂයක් තියෙනවා. X කියන විෂයේ ඉස්සෙල් ඩිස්කෝ එක අඩු වුණොත් ICT වල ඉස්සෙල් ඩිස්කෝ එකට වඩා එතකොට ඒක තියෙන දුර්වලතාවය නැත්නම් ඒක තියෙන අවදානම තමයි මොකක්ද මේ විෂයට ඒ සාමාන්‍යයක් ගත්තත් ඒ සාමාන්‍යයට වඩා වැඩි වෙනවා ICT වල B සාමාන්‍ය. සාමාන්‍යයෙන් B කියලා කියන්නේ අඩු ලකුණු ගණනක් නේ. B එකක් එද ලකුණු 65 එන්නේ. මේක 70යි. ඇත්තටම ගත්තොත් මේ X කියන විෂයට මේ ළමයි දක්ෂයි. හැබැයි ඒ විෂයේ ඉස්සෙල් ස්කෝර් එක අඩු නිසා ICT වල B අප මෙන්න මේ විෂය නොයන. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම උසස් පෙළ විෂයන් තෝරගන්නකොට මෙන්න මේ ඉස්සෙල්ලාගේ වැඩි විෂයන් තෝරගන්න ඕන. ඔයාලා දන්නේ නැත්නම් දන්න මැදහ නැත්නම් පක්ෂග්‍රාහී නොවන ගුරුවරයෙක්ගෙන් අහුවනම් ඔයාගේ සාමාන්‍ය ප්‍රතිඵලයක් එක්ක ඔයාලට හොඳ විෂයන් තෝරගන්න පුළුවන් වෙයි. ඒක තමයි පළවෙනිම කාරණා. හරිද? එහෙනම් මොන්න අපේ පළවෙනි පොයින්ට් එක හරියි. ඉස්සෙල් ඩිස්කෝ එක වැඩි වීම අපට වාසිදායකයි විශ්වවිද්‍යාලයට තේරෙනකොට අඩු රිසල්ට් එකක තියෙනවා. ඒ කියන්නේ B එක තිබුණා අපිට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා ඇත්තටම. මගේ පන්ති වල ආපු දරුවෝ 2016 අවුරුද්දේ 2016 අවුරුද්දේ මාතර දිස්ත්‍රික් දෙක කොමර්ස් වල ඒ දරුවන්ට තිබුණේ A2යි B1යි ICT B. නමුත් එයාගේ දිස්ත්‍රික් රෑන්ක් එක 2. දිස්ත්‍රික් රෑන්ක් එක 3ක තිබුණාම යට A3යි. බලන්න. එතකොට A අකුරු 3ක් අරගෙන මෙයා 3 වෙනියා මෙයා A2යි B1ක් අරගෙන මෙයා දෙවෙනි. මෙයාගේ අවුරුද්දේ 2016 අවුරුද්දේ දිස්ත්‍රික්කේ ඒ දිස්ත්‍රික්කේ 161 වෙනියට ඒ අකුරු 3ක් තිබුණා. දැන් මෙන්න මේ 161 ගත්ත ළමයා මෙන්න මේ රිසල්ට් එක ගත්තොත් මොනවද හිතේ? ඔන්නෝක තමයි පුතේ උසස් පෙළට ඉසෙල් ඩිස්කෝ එකේ තියෙන බලපෑම. ඉතින් වැඩි ඉසෙල් දගයක් තියෙන විෂයන් තෝරගත්තොත් ඔයාලට අඩු රිසල්ට් එකකින් නම් කැම්පස් යන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන ප්‍රබලම දේ. නේ? ඔන්නෝක තමයි ICT කියන විෂය උසස් පෙළට තෝරාගැනීමේ තියෙන වැදගත්කම. ඊළඟට දෙවෙනි එක තමයි දැන් මේ ICT විෂය දාගාව
හදාගන්න පුළුවන් මේ විෂය දාන පහත් එක්කම ආර්ට් එක්ක පුළුවන්, කොමර්ස් එක්ක පුළුවන්, ටෙක්නොලොජි එක්ක පුළුවන්, ඕනනම් බයෝ එකක් පුළුවන්. බයෝ එක කළා මගේ පන්ති දරුවෝ කැම්පස් ගිහින් නම් කියන රජරට. මැත්ස් එකක් කරන්න පුළුවන්. මේ විෂය දාන පහත් එක්කම කරන්න පුළුවන්. දැන් මේ විෂය දාලා පහ කරලා ඉවර වෙලා ඔන්න ළමයි පොඩි රිසර්ච් එකක් කරලා රැන්ක් එකක් දාලා කැම්පස් සිලෙක්ට් වුණා කියලා හිතන්න. කැම්පස් එකට ඇප්ලිකේෂන් ෆෝම් එක තියෙන්නේ. ඔයාලා දන්නවා අර UGC එකෙන් දෙන පොතක් තියෙනවා. ඒකට කියන්නේ අපි නම් කැම්පස් බුක් කියලා. මෙන්න මේ කැම්පස් පොතේ තියෙනවා මේ ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල මොනවද? ඒ විශ්වවිද්‍යාලයට තෝරගන්න තියෙන පාඨමාලා මොනවද? ඒ විෂයන් ඔක්කොම තියෙනවා තොරතුරු. මම ඒ පොත ඇත්තටම මොලේ ඉඳන් අවසානයේ දක්වාම බැලුවා. කියෙව්වා. මම බැලුවා උසස් පෙළේ ICT හැදෑරුවොත් ආර්ට් වලින් කොච්චරක් කැම්පස් එකට යන්න පුළුවන්ද? ආර්ට් කරන ළමයි කී දෙනෙක්ට යන්න පුළුවන්ද? ICT එක ආර්ට් වල. ඊට පස්සේ කොමර්ස් කරොත් එහෙම ICT එක කී දෙනෙක්ට යන්න පුළුවන්ද? ටෙක්නොලොජි කරොත් කී දෙනෙක්ට යන්න පුළුවන්ද? බයෝ කරොත් කී දෙනෙක්ට යන්න පුළුවන්ද? මැත්ස් කරොත් කී දෙනෙක්ට යන්න පුළුවන්ද? මම අන්තිමට මේක ඔක්කොම එකට එකතු කළා. මට ආව ඉලක්කම තමයි ආසන්න වශයෙන් 21000ක විතර උත්තරයක් ආවා. දැන් කැම්පස් කොච්චරක් ගන්නවද? සාමාන්‍යයෙන් 40000ක් ගන්න. 40000න් 21000ක් කියලා කියන්නේ පොදා 100ට 50. ඒ කියන්නේ ඔයා ඉතාම මහන්සි වෙලා හොඳින් මහන්සි වෙලා විභාගයකට සූදානම් වුණොත් ඔයාට කැම්පස් එකේ ගන්න සම්පූර්ණ ළමයි ප්‍රමාණය භාගයකට පමණ ඒ කියන්නේ 21000ක ෂීට් ප්‍රමාණය ඔයාට තියෙනවා ඔයා තරග කරලා දිනන්න. මේ තමයි උසස් පෙළ තියෙන විෂය ධාරාවලින් විෂයන් වලින් වැඩිම විශ්වවිද්‍යාල අවස්ථා ප්‍රමාණයක් ලැබෙන එකම විෂය. වෙන කිසිම විෂයකට මෙච්චර අවස්ථා ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. එතකොට දැන් මගේ පන්තියට සම්බන්ධ වෙන ඔයාලට මම කෙලින්ම ඇඟිල්ල දික් කරලා කියනවා මෙන්න මෙහෙම. ඔයා මම කියන පිළිවෙල වැඩ කරොත්, ඔයා මහන්සි වෙලා වැඩ කරොත් මම ඔයාලා කවුරුත් කැම්පස් යවනවා කියලා. මට ඒක කියන්න පුළුවන්. මොකද ඔයා මෙතන දරුවෙක් ආර්ට් කරයි, තව කෙනෙක් කොමර්ස් කරයි, තව කෙනෙක් ටෙක්නොලොජි කරයි. ඔයාලා යන්නේ ඔයාලගේ ස්කීම් එකකින්නේ. ආර්ට් වලින් තමයි ඔයා කැම්පස් යන්නේ. කොමර්ස් වලින් තමයි ඔයා කැම්පස් යන්නේ. මැත්ස් වලින් තමයි ඔයා කැම්පස් යන්නේ. ටෙක්නොලොජි තමයි ඔයා යන්නේ. නමුත් ඔයා ඔක්කොම ඉන්නේ මෙතන. එතකොට ඔයාලගේ ස්කීම් වලින් කැම්පස් යද්දී ඔයාලා ඔක්කොම ඉන්න මෙතන මම ඔයාලට කියනවා ඔයාලා හරියට මහන්සි වුණොත් ඔයාලා කැම්පස් යන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න මෙන්න මේව තමයි අපිට තියෙන ලොකු අවස්ථා. නිකම් උසස් පෙළට ICT තෝරගන්න නැතුව මෙන්න මෙච්චර දේවල් තියෙනවා කියලා තේරුම් අරගෙන ඔයා හරියට සූදානම් වෙන්න. මොකද ඇත්තටම ඔයාට ලොකු අවස්ථාවක් තියෙනවා. ගිය අවුරුද්දේ ලංකාවේ ළමයි 53000ක් විතර ICT කළා. ඉතින් බලන්න ඒකෙන් 21000ක් කියලා කියන්නේ ආසන්න වශයෙන් පහින් දෙකක්. ඒ කියන්නේ හැම ICT කරපු ළමයි 5 දිනකින් දෙන්නෙක්ට මුළු ලංකාවෙම දෙන්නෙක්ට අවස්ථාව ලැබෙනවා කොහෙටද කැම්පස් යන්න. ඒ නිසා මේක මතක තියාගන්න ඔයා මේ තෝරගත්තු විෂය ධාරාව උසස් පෙළට කරන්න තියෙන හොඳම විෂය ධාරාව විශ්වවිද්‍යාල අවස්ථා ප්‍රමාණය අපෙන් ගත්තොත්. ඉතින් ඩිස්කෝ එක කැම්පස් එකේ තියෙන පාඨමාලා උපාධි කැම්පස් එකට යන්න තියෙන අවස්ථා ප්‍රමාණය ඔය ඔක්කොමත් එක්ක හොඳම විෂයයි තියෙන්නේ. ඒක මම ඔයාලට බය නැතුවම කියනවා. ඊළඟට අපි කතා කරමු ICT කොහොමද අපේ අනාගතයට වැදගත් වෙන්නේ? ICT කොහොමද අපේ අනාගතයට වැදගත් වෙන්නේ? දැන් සමහර විෂයන් තියෙනවා ඒ විෂයන් හැදෑරුවට ඒව අනාගතයේදී ප්‍රයෝජනවත් වෙයිද?
ඉගෙන ගත්ත දේ වටිනාකමක් ලැබෙයිද? අපි දන්නේ නැහැ. නමුත් ICT විෂය තමයි අනාගතේ ඔයාට උසස් පෙළ විෂයන් වලින් ඉහළම වටිනාකමක් ලබා දෙන විෂයක් වෙන්නේ. ඒකට හේතුව මම පොඩි උදාහරණයක් ඔයාලට කියන්නම්. ඔයාලා කවුරුත් දන්නවනේ chat GPT මේක ජනප්‍රිය වෙන්න පටන් ගත්ත 2022. ඒ කාලේ මේ chat GPT වලින් කලේ හරි පොඩි දේවල්. ලොකු දේවල් කරන්න බෑ. පොඩි දේවල් තමයි කළේ. කවුරුත් දන්නේ නැහැ. අද 2026 අද වෙනකොට ඕනනම් මේ chat GPT පාවිච්චි කරලා කෙනෙක්ට න්‍යෂ්ටික බෝම්බයක් උනත් හදන්න පුළුවන්. අදාළ දේවල් කියන න්‍යෂ්ටික බෝම්බයක් හදන්න උනත් දැනුම මේක තියෙනවා. එතකොට බලන්න මේ අවුරුදු 4ට මේ කෘත්‍රිම බුද්ධිය කියන දේ කොච්චර වැඩි දියුණු වෙලාද කියලා. ඇත්තටම හිතා ගන්නත් බැහැ. මේ කෘත්‍රිම බුද්ධිය කොච්චර වැඩි දියුණු වෙලාද කිව්වොත් ඔයාලා පහුගිය දවසක අහන්නේ නැති චීනය එයාලා විශ්වවිද්‍යාලවලින් පාඨමාලා 16000ක් අයින් කළා. 16000ක් අයින් කළා. ඒකට හේතුව ඒ 16000න් එළියට එන උපාධිධාරීන් විසින් කරන වැඩේ දැන් වෙනකොට කෘත්‍රිම බුද්ධියට කරන්න පුළුවන්. එතකොට චීනය විශ්වාස කරනවා ඒ උපාධි පාඨමාලා හදාගන්න සිසුන්ට අනාගතේ රැකියාව නැති වෙච්ච. ඒ නිසා එයාලා ගත්ත ඉක්මන් තීරණය තමයි ඒ සියලුම පාඨමාලා විශ්වවිද්‍යාලයෙන් අයින් කරලා දානවා. හරිද? ඉතින් බලන්න ඒ රටවල් කොච්චර අනාගතේ දිහා දකින්නවද කියලා බලනවද කියලා. ඉතින් මේ AI කියන AI අපේ අනාගතය අනිවාර්යයෙන්ම AI. ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉතින් මේ AI තාක්ෂණය ගොඩනැගෙන්නේ මොකක්ද? ICT මාතෘ. ඉතින් අනාගතයේ ලෝකයේ රජ කරන තාක්ෂණය ගැන ඔයා වර්තමානයේ ඉගෙන ගන්න පෙළඹෙන්නේ නැත්නම් ඔයා ඒ ගැන සැලකීමක් වෙන්නේ නැත්නම් ඔයාගේ අනාගතය ගැන තවත් කතා කරන්න දෙයක් නැහැ. නේද? ඒ නිසා අපි බුද්ධිමත් වෙන්න අපේ අනාගතය සම්පූර්ණයෙන්ම කෘත්‍රිම බුද්ධිය විසින් වෙනස් කරනවා. හෙට දවසේ නිර්මාණය වෙන්න තියෙන දේ අද දවසේ ඔයා ඉගෙන ගත්තොත් ඔයාට හෙට දවසේ පැවැත්මක් තියෙනවා. අනික තමයි ඔයා මේ අද ගන්න තීරණය අද මේ මොහොතේ ගන්න තීරණය ඔයාගේ සම්පූර්ණ අනාගතයටම බලපාන. ඒ කොහොමද? මෙන්න මේ විදිහට ඔන්න බලන්න. දැන් ඔයා උසස් පෙළ ලියන්නේ මේ 2026. ඔයා උසස් පෙළ ලියන්නේ 2028. හරිද? මේ තමයි ඒක. ඔයාගේ රිසල්ට් එන්නේ 2029. 2029. ගොඩක් වෙලාවට ජනවාරි අප්‍රේල් වගේදී ඔයා කැම්පස් යන්නේ වාසනාවක් තිබුණොත් 2030 යන්න පුළුවන්. මේ තමයි කැම්පස් ගන්න අවුරුද්ද. කැම්පස් එකේ ඔයා අවුරුදු 4ක් ඉන්නවා. 2034. මේ තමයි කැම්පස් එකෙන් අවුට් වෙන අවුරුද්ද. ඔයා ජොබ් එකක් හොයන්නේ 2035. එතකොට ඔයා උපාධියක් ගතපු නවක උපාධිධාරියෙක්. මේ ඉන්නේ 2026. මෙතන ඉඳන් මෙතෙන්ට තව අවුරුදු 9ක් තියෙනවා. 2022 ඉඳන් 2026 වෙනකොට ChatGPT දියුණු වෙච්ච විදිහ බැලුවම ඊළඟ අවුරුදු 9 කොහොම දියුණු වෙයිද කියලා ඇත්තටම හිතා ගන්නත් බැහැ. මේක ලෝකෙ උඩ යටිකුරු කරයි අනිවාර්යයෙන්. මේ අවුරුදු 4ට මෙච්චර දියුණු වුණා. ඉතින් ඔයා දකින්න ඕන තව අවුරුදු 9කට පස්සේ ලෝකෙ මොහොම වෙලා තියෙයිද? මොකද ඔයා ජොබ් එකක් හොයන්න පටන් ගන්න එතකොට. ඒ වෙනකොට ඔයා හිතන් ඉන්න අනාගතේ කරන්න හිතන් ඉන්න රැකියාව ඉතුරු වෙයිද? ඒක කෘත්‍රිම බුද්ධිය විසින් කරන්නේ. එහෙම වුණොත් ඔයාගේ උපාධිය මොකද්ද වෙන්නේ? ඔයා එච්චර මහන්සි වෙලා ඉගෙන ගත්තොත් මේ දැනුමට මොකද වෙන්නේ? ටුට්ටක් හිතන්න. ඒ නිසා දැන් අර
ලිදෙන් එළියට ඇවිල්ලා එළියෙන් ඇවිල්ලා ලෝකෙ දිහා බලන්නේ. අපි ශ්‍රී ලංකාව වාසීන් විදිහට දුප්පත් මානසිකත්වයෙන් අයින් වෙලා ලෝකෙ මොකක්ද වෙන්නේ කියලා ඇස්සරලා බලන තැනට එන්න ඕන. මොකද ඒ තරම් සීක්‍රයෙන් මේ කෘතිම බුද්ධි තාක්ෂණය කියන එක දියුණු වෙනවා. හරිද? ඒ නිසා ඔයා එච්චර දේවල් කල්පනා නොකර මේ විෂය තෝරගත්තා. ඇත්තටම ඔයා තෝරගෙන තියෙන්නේ අනාගතයට බලපෑම් කළ හැකි හොඳම විෂයයි. ඊළඟට මේ විෂයේ අන්තර්ගත සමහර දේවල් අපිට තියෙනවා පාඩම Python programming කියලා. මේකේ තියෙන්නේ අපිට Python කියන පරිගණක භාෂාව ගැන ඉගෙන ගන්න. පුතා දන්නවද මේ Python කියලා කියන්නේ මේ වෙනකොට ලෝකේ top 10 language අතර තියෙන ප්‍රධානම භාෂාවක්. top 10. ලෝක දැන් වෙනකොට පරිගණක භාෂා තියෙනවා සාමාන්‍යයෙන් 7000ක් විතර. 7000. ඕකේ top 10 නාම භාෂාවක් ඔයාලට ඒ ලෙවල් වලට ඉගෙන ගන්නවා කියන්නේ ඔයා එතනින් තීරණය කරන්න උසස් පෙළ ඉගෙන ගන්න තියෙන විෂය නිර්දේශයේ කොයිතරම් වටිනවද කියලා. හොඳම දේ තමයි දීලා තියෙන්නේ. හරිද? ඇත්තටම දැන් ඒ ලෙවල් වලට තියෙන දේවල් ඇත්තටම කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකට ඒ කියන්නේ මේක අවුරුදු 5කට විතර කලින් උපාධි වල තිබුණු ෆස්ට් ඉයර් එකට තියෙන ගොඩක් දේවල් දැන් කැම්පස් එකේ තියෙනවා. 2031 ඔයාලා දන්නවා සිලබස් චේන්ජ් වෙන්න යනවා කියලා නේද? 2031 A level එකට කලින් කියන්නේ 2031 O level ලියලා 2031ට එකෙන් A level වලට එන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ විභාගය ලියන්නේ 2033. මේ ළමයිට තියෙනවා මැෂින් ලර්නින් කියන කොටසක්. කෘත්‍රිම බුද්ධියේ ප්‍රබල සම්කල්පයක් මාතෘකාවක්. මම මේක ඉගෙන ගත්තේ ඇත්තටම MSc එකේ. MSc එකේ ඉගෙන ගන්න දේවල් 2031 O level එකේ ළමයිට A level වලට ඉගෙන ගන්න තියෙනවා. බලන්න දැනුම කියන එක කොයිතරම් වේගයෙන් දියුණු වෙනවද ඉස්සරහට යනවද කියන්නේ. BSc කරලා MSc කරලා මම ඉගෙන ගත්ත දේවල් A level ළමයිට තියෙනවා. මට කොච්චර කාලයක් ගියද දැනුම ලබා ගන්න මේ ළමයි A level වලදී දැනුම ලබා ගන්න. ඉතින් බලන්න මේ අපේ සිලබස් කොච්චර වේගයෙන් ඉක්මනට දියුණු වෙනවද කියලා. ඉතින් ඒ නිසා මේ අන්තර්ගතය ගත්තට පස්සේ දැන් තියෙන සිලබස් එක අන්තර්ගතය ගත්තට පස්සේ ඇත්තටම ලෝකෙත් එක්ක සංසන්දනය කරාම ඉතාම ඉහළ මට්ටමක අන්තර්ගතයක් තමයි ඇතුළත් කරලා තියෙන්නේ ඒ level ICT වල. හරිද? ඒ නිසා ඒ ගැන කිසිම තර්කයක් නෑ. හොඳ දැනුමක් ඒ level ICT විෂය ධාරාව හදාලා සම්පූර්ණ කරන ළමයෙකුට ඇත්තටම ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් ක්ෂේත්‍රය සම්බන්ධව. හරි. දැන් ඒ මම කිව්වේ අනාගතයට මේකේ තියෙන වටිනාකම සබ්ජෙක්ට් එකේ තියෙන බලපෑම. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ IT වලින් මේ වෙනකොට ලෝකේ දිනුවේ ඉහිපැත්තටම ගිහිල්ලා තියෙන මිනිස්සු. ඒ කියන්නේ ලෝකේ ධනවත්ම පුද්ගලයන් 10 දෙනා ගත්තොත් ඔයාලා කවුරුද දන්නවා number 1 Elon Musk එයාගේ මූලික ආදායම උපයන ක්‍රම තමයි ටෙස්ලා සමාගම ඒ කියන්නේ කාර් එක ඊට පස්සේ Neuralink project එක ඒක මොළයට chip එකක් පද්ද කිරීමේ ව්‍යාපෘතිය ඊට පස්සේ එයාලගේ තියෙනවා SpaceX project එක චාන්ද්‍රිකා ව්‍යාපෘතිය. ඉතින් මේවත් ඇත්තටම බද්ධ වෙලා තියෙන්නේ තොරතුරු තාක්ෂණයත් එක්ක. එහෙම ගත්තට පස්සේ එයාගේ ආදායමේ 75ක් විතර ප්‍රමාණයක් උපයන්නේ තොරතුරු තාක්ෂණය භාවිත කරලා. ඒකනේ. ඊට පස්සේ ඊළඟට number 2 number 3 මේ දෙන්න මේ වෙනකොට Google සමාගමේ සම අයිතිකරුවන් විදිහට වැඩ කරනවා. මට නම් දෙක නම් මතක නැහැ. මම ලිස්ට් එක දාන්න ගෲප් එකට. ඊළඟට ජෙෆ් බෙසන්ස් ඉන්නවා. මොකේද
Amazon ආයතනයේ නිර්මාතෘවරයා පළවෙනි 4 දෙනා ඊට පස්සේ ඉන්නවා අපි කවුරුද දන්න Facebook නිර්මාතෘ මාක් සකර්බර්ග් 5 දෙනයි ඊට පස්සේ ලැරි එලිසන් ඉන්නවා Oracle කම්පැනි IT කාරය එයා තමයි 4 වගේ ඉන්නේ එතකොට මේ top 10 වලින් ඇත්තටම ගත්තොත් 6 දෙනෙක් විතර සම්පූර්ණයෙන්ම මුදල් ලොබලා තියෙන්නේ තොරතුරු තාක්ෂණය භාවිත කරලා ඉතින් පුතාලා බුද්ධිමත් වෙන්න දැනටත් මිනිස්සු ලෝකේ ධනවත්ම මිනිස්සු 10 දෙනාගෙන් 6 දෙනෙක්ම සල්ලි හම්බ කරලා තියෙන්නේ IT වලින් නම් IT කියන්නේ හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් පාන. ඒක ඔයාලට බැලුව බැලමට නිකම්ම අදහසක් ඔළුවට එන්න ඕන. හරිද? එතකොට මේ මම දැන් කිව්වේ IT වලින් මුදල් උපයනවා නම් ඒක කරන්න කරපු අය සහ ඒක කරන්න පුළුවන් කියන ඔයාලට හේතු ගැනීම. හරි. දැන් මේ ඔක්කොම හරි. දැන් මේ වෙනකොට ඔයාලට හොඳට තේරෙන්න ඕනි A level වලට IT තෝරගත්ත එකේ තියෙන වටිනාකම, ස්ටැටිස්ටික්ස් එක වැඩි, කැම්පස් එකේ පාඨමාලා ගොඩාක් තියෙනවා, ඒ නිසා අවස්ථා ගොඩාක් තියෙනවා යන්න. ඊට පස්සේ අඩු රිසල්ට් එකකින් උනත් කැම්පස් යන්න පුළුවන්. ඒ වගේම තමයි රැකියාව අවස්ථා ඕනේ තරම් තියෙනවා. මොකද IT තමයි හැමතැනම දැන් තියෙන්නේ. ඊළඟට ගත්තොත් මෙහෙම ලෝකේ මුල් 10 දෙනාගෙන් 6 දෙනෙක්ම සල්ලි හම්බ කරන්න වැඩි ප්‍රායෝගික පාවිච්චි කළා. එහෙනම් අපිට අනාගතයේ බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ. හොඳයි. IT වල IT වල විෂය නිර්දේශය ගත්තොත් විෂය අන්තර්ගතය ලෝක මට්ටමේ කියන්නේ අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමක් තියෙන මාතෘකා ඇතුළත් කරලා තියෙනවා. ගොඩක්ම හොඳයි. ඒ ඔක්කොම හරි. ඒතකොට IT හොඳටම හොඳයි ඒ වල. ආයි තරකයක් නැහැ. දැන් IT ඒ level එක හොඳයි. ඒතකොට IT ඉගෙන ගන්න ඇයි මගේ ළඟට එන්න ඕන? ලංකාවේ ගුරුවරු නැද්ද? ඕනි තරම් ඉන්නවා. ඔන්ලයින් කරන ගුරුවරුද ඔයාලගේ පළාත්වල ෆිසිකල් ක්ලාස් කරන ගුරුවරුද ඕනි තරම්. ඇයි? එතකොට අපේ පන්තියට ඔයා සම්බන්ධ වෙන්නේ මොකක්ද අපේ පන්තියේ තියෙන විශේෂත්වය? අනෙක් පන්තිවල නැති. පුතා ඔයා පන්තියකට සම්බන්ධ වෙද්දී ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනි කාරණා දෙකක් තියෙනවා. ඒ පන්ති. පළවෙනි එක තමයි මේ පන්තියේ ප්‍රතිඵල. රිසල්ට් එක. අනිවාර්යයෙන් ඕනම විෂය ධාරාවකදී ඔයා ඉස්සෙල්ලාම බලන්න ඕන මේ පන්තියේ මොනවද ප්‍රතිඵල කියලා. මොකද ඒ ගුරුවරයා දෙයක් කරලා පෙන්නලා තියෙනවා. ඒ දේ තව කරන්න පුළුවන්. මෙච්චර කාලෙකට කරලා නැති දෙයක් අනාගතේ කරයි කියලා කොහොමද විශ්වාස කරන්නේ? බැහැ. එහෙම Q පරිදි දේවල් පිළිගන්නේ නැහැ. කරලා පෙන්නන්න. අන්න එතකොට අපිට විශ්වාස කරන්න පුළුවන් එකපාරක් කරන්න ගියේදී තව කරන්න පුළුවන් කියලා. දෙවෙනි එක තමයි සුදුසුකම් qualifications. ඕනම ශේෂ්ත්‍රයක තියෙනවා නිපුණතාවය. ඒ දේ කරන්න පුළුවන් කියලා ඒ පුද්ගලයාට ඒ දේ කළ හැකි කියලා තහවුරු කරන සාක්ෂිය. කෙනෙක්ට ලයිෆ් මේ වාහන එලවන්න නම් ඩ්‍රයිවිං කරන්න නම් ලයිසන් එකක් ගන්න. ඒ ලයිසන් එකක් ගන්න. ඒ ලයිසන් එකක් ගන්නකොට ලයිසන් එකක් ගන්න තියෙන්නේ ඉස්සෙල් විභාගයක් කියලා තියෙනවා. ඊට පස්සේ එක්සැම්නර් කෙනෙක් ඔයාලට පුළුවන් වෙන්නේ කියලා චෙක් කරනවා. ඒක තමයි ලංකාවේ පිළිපැත්තු ක්‍රමය. ඒ දේවල් ටික කරගෙන යනකොට එයාට පුළුවන්. ඒ ලයිසන් එක ගත්තාම ඔයාලට ඩ්‍රයිවිං කරන්න පුළුවන් කියන එක ලෝකෙම දන්නවා. එතකොට අධ්‍යාපනය ලැබුණ ඔයා ඉගෙන ගන්න ඔයාගේ ගුරුවරයාට ඔයාලට උගන්වන්න පුළුවන් කියලා කොහොමද ඒක හරියටම තීරණය කරන්නේ? මොකෙන්ද ලයිසන් එකක් දෙනවා. ලයිසන් එකක් දෙන්නේ නැහැ. ගුරුවරයා ලයිසන් ගන්නවා. මොනවද ගුරුවරයා ගන්න ලයිසන්? ඒ තමයි ගුරුවරයාගේ සුදුසුකම්. ලංකාවේ නීතිය හැටියට උසස් පෙළ විෂයක් උගන්වන නම් අනිවාර්යයෙන්ම ඒ ගුරුවරයා
විශ්වවිද්‍යාල උපාධියක් තිබෙන ගුරුවරයෙක් වෙන්න ඕන. නැත්නම් ලංකාවේ නීතියට උසස්ට උගන්වන්න බැහැ. තහනම්. ඒක තමයි සරලම නීතිය. එතකොට ගුරුවරයා සුදුසුකම් වැඩිපුර ලබා ගන්න තරමට දැනුම වැඩි කර ගන්න තරමට ඒ දැනුම ළමයින්ට දෙන්න ළමයිට පුළුවන් දෙන්න සහ ළමයිට අවස්ථාවක් තියෙනවා ගොඩක් දේවල් ඉගෙන ගන්න. ඉතින් දැන් අපේ පන්තිය ගත්තොත් රිසර්ච් ගැන කතා කළොත් 2025 අවුරුද්දේ ඒ කියන්නේ මේ ආපු රිසර්ච් වල අපේ පන්තියේ අයිලන්ඩ් 8 කොමර්ස් වල ඒක වල දකින්නේ නැති පිළිතුරින් දකින්නේ නැති මේ දරුවා දකුණු පළාත් එක දකුණු පළාත් එක පළාතෙම පළවෙනි 2025 කොමර්ස් ඊට පස්සේ 2024 අයිලන්ඩ් 3 ටෙක්නොලොජි ඒ දකුණු පළාත් එක ඊට පස්සේ 2016 අවුරුද්දේ අයිලන්ඩ් දෙක එයා දකුණු පළාතෙන් දෙක ඉතින් ඊට අමතරව ටෙක්නොලොජි ඊට අමතරව මේ ප්‍රතිඵල වලට අමතරව අපේ අතිවිශාල බෞද්ධ ප්‍රතිඵල ප්‍රමාණයක් දිස්ත්‍රික් ප්‍රථමයෙන් විතරක් අපේ පන්තියේ 5 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් එනවා. ඉතින් දිස්ත්‍රික් දෙවෙනිය ඊට පස්සේ විශ්වවිද්‍යාල වල මම මේ සමස්ත ලංකා ප්‍රතිඵල විතරයි දැන් කිව්වේ. ඉතින් නොකඩවම හැම අවුරුද්දකම දකුණු පළාතෙන්ම ප්‍රථමයේ නිර්මාණය කරන්න අපිට පහුගිය වාර දෙකේදීම පුළුවන් වුණා. ඉතින් ඒක තමයි අපි දෙයක් කරන්න පුළුවන් කියන එක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා දැන්. එතකොට එක වාරයක් නෙවෙයි 3 වාරයක්. ඊළඟ මේක මේ ළමේ දැන් උදාහරණයක් විදිහට හිතමුකෝ 2024 ටෙක්නොලොජි ලංකාවේ ඒ ආදාන ලැබෙන අවුරුද්ද ළමයි ආසන්න වශයෙන් 9000ක් ළමයි 9000කගේ තුන්වෙනියක් නිර්මාණය කරනවා කියන්නේ පොත හිතන්න ඒක නිකන් අහම්බු සිදුවීමක්. ඒ ළමයිගේ වාසනාවට නැත්නම් මගේ වාසනාවට වෙච්ච දෙයක් නෑ. සැලසුම් සහගතව සිදු කරන ලද ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලය තමයි ඒ. සැලසුම් සහගතව සිදු කරපු ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලය තමයි ඒ. ඒ නිසා මේ ආවට ගියාට පුරුදු වෙන්න සදා බැලීම් වලට කරන වැඩක් නෙමෙයි පුතේ. මේ වසර ගණනාව ඇත්තටම මේ යන්නේ මගේ 16 වෙනි අවුරුද්ද. මගේ ඉගෙනීමේ ජීවිතේ. ගුරු ජීවිතේ 16 වෙනි අවුරුද්ද. ඉතින් අවුරුදු 16ක් ඔයාලට උගන්වලා අත්දැකීම් ගොඩක් අරගෙන තියෙනවා. ඒ අත්දැකීම් වලින් තමයි ඔයාට දැන් උගන්වන්න සූදානම් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟට ගත්තොත් මගේ සුසුකම් ගැන කතා කරොත් මට දෙන ඉහළම සුසුකම් තමයි මාස්ටර් ඩිග්‍රී එක කම්පියුටර් සයන්ස් පරිගණක විද්‍යාව සඳහා. ඉතින් මේ මාස්ටර් ඩිග්‍රී එකක් සාමාන්‍ය MSc එකක් පරිගණක විද්‍යාව සඳහා තියෙන ලංකාවේ ටියුෂන් ශාස්ත්‍රයේ ඉන්නේ තාම අතොරසක් ගුරුවරු පමණයි. ඒ එක ගුරුවරයෙක් වෙන්න මට අවස්ථාව ලැබෙන ගැන ඇත්තටම මම සතුටු වෙනවා. ඒක මම ඇත්තටම ආඩම්බරයට වඩා සතුටෙන් තමයි කියන්නේ. ඊළඟට BSc ඩිග්‍රී එක මගේ cyber security. ඊට පස්සේ ඊට අමතරව මම කෘත්‍රිම බුද්ධිය ගැන ඇත්තටම හරිම කැමැත්තකින් හිටියා මුල් කාලේ ඉඳන්ම. ඒ නිසා මම ඒ සම්බන්ධව පාඨමාලා ගොඩක් අධ්‍යයනය කළා Google ආයතනය. මම මේක ඔයාලට ඔක්කොම පෙන්නන්නම් සර්ටිෆිකේට්ස් ගත්තා. ඊට පස්සේ Google ආයතනය ඊළඟට IBM ආයතනය ඊළඟට Microsoft ආයතනය ඔය වගේ ආයතනවල පාඨමාලා කීපයක්ම කළා කෘත්‍රිම බුද්ධිය සම්බන්ධව. ඒ අය. ඊට අමතරව Oracle ආයතනයේ මම
MySQL Explorer කියන පාඨමාලාව හැදෑරුවා. ඒකට සහතික පාඨමාලාව. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඇත්තම ගත්තොත් ඉගෙනගත්තු දේවල් වලින් ඔයාලට උගන්වන්න තියෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් විතරයි. ඒ නිසා ඔයා පොඩ්ඩක්වත් සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. මේක කොහොමද වෙන්නේ? ඒක හරි විදිහටම කරනවා අංග සම්පූර්ණව සියලුම ආයතනයක සෝදානම් කරගෙන ඉන්නේ. හරිද? අපිට තියෙන්නේ ගහගෙන ඉස්සරහට ගිහින් යුද්ධ දෙන්න විතරයි. මේ එන්නේ මම ගැන සහ අපේ පන්ති. එතකොට අවසාන වශයෙන් දැන් අද මේ පළවෙනි දවසේ නිසා තමයි ඇත්තටම මේ විදිහට කතා කරන්නේ. මොකද පළවෙනි දවසේ ඔයාලා දැනගෙන ඉන්නේ මම කවුද කියන එක ඉස්සෙල්ලා මම කවුද කොහෙන්ද ආවේ පාපුණා කොහොමද මේක කරන්නේ? අපි කවදාවත් මේක ගැන කතා කරන්නේ නැහැ. අද හඳුන්වා දීම වැඩසටහන නිසා තමයි මේ ඔයාලා ගැන කතා කරන්නේ. ඊට පස්සේ ඊළඟට මොකක්ද මගේ ප්ලෑන් එක ඔයාට ICT ඒ සාමාන්‍යයක් අරගෙන දෙන්න. මගේ ළඟ ඒකට ලොකු වැඩසටහනක් තියෙනවා. මම මේ අවුරුද්දේ කියන්නේ ඔයාලගේ අවුරුද්දේ මේ පටන් ගත්ත අවුරුද්දේ ඉඳන් ඉස්සරහට මගේ ළඟ මම කලින් කරපු වෙබ්සයිට් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරා. මේ මම ඔයාලට group එකට දැම්මා PDF එකක් පළවෙනි කොටසක් විතරක් ඒක දැල්වල නැහැ. ඒ තමයි මගේ අලුත්ම ආකෘතිය. මම මේ ටියුට් එකේ ඔය ආකෘතිය ඇත්තටම නිර්මාණය කළේ මම හෙව්වා කොහොමද ළමයෙකුට සාර්ථක ඉගෙනීම් නිබන්ධනයක් නිර්මාණය කරන්නද සොයලා ලෝකේ විශ්වවිද්‍යාල තියෙනවා සාර්ථක වෙච්ච ක්‍රම තියෙනවා ඔය ඒ සාර්ථක වෙච්ච ක්‍රම ගැන අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් එකතු කරගෙන මම විසින් කොහෙන්වත් කොපි කරලා නෙවෙයි මගේම සංකල්පයක් විදිහට නිර්මාණය කරපු සැලැස්මකට තමයි යන්නේ. මේ සංකල්පයේ සැලැස්ම තමයි මෙන්න මේක. පොඩ්ඩක් ඉස්සෙල්ලාම මම ඔයාලට යම්කිසි මාතෘකාවක් අරගෙන ඒක විස්තර කරනවා. මම මාතෘකාවක් අරගෙන ඒක වඩා පැහැදිලි කරනවා. පැහැදිලි කිරීම කරනවා. මේක නෑ මම උගන්වන ප්‍රොබ්ලෙම. මේක උගන්වන්න ඉවර වෙලා ඒ පැහැදිලි කරලා ඉවර වෙලා ඊට පස්සේ ඔයා මේ මම ඉගෙන ගන්නකො දැනුම හරියාකාරව ඔළුවට ගත්තද නැත්නම් ඔලේ ගවඩා කරගත්තද කියලා බලන්න එපා. දන්නේ නැහැ. අන්න ඒ නිසා මම ඊළඟට කරන්නේ මේ මාතෘකාවට අදාළව ඔයාට MCQ ප්‍රශ්න 5ක් හෝ 4ක් ලබා දෙනවා. ඊළඟට විභෝග රචනා ප්‍රශ්නයක් උත්තර ලියන්න දෙන්න. විභෝග රචනා එක ප්‍රශ්න. මම ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ මම උගන්වපු මාතෘකාවෙන් විභාගයට 2028 විභාගයට ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නය කොහොමද එන්නේ? ඒ ප්‍රශ්නේ තියෙන ගුණාත්මකභාවය මොකක්ද? ඒ ප්‍රශ්නේ අන්තර්ගතය කොහොම වෙන්න පුළුවන්ද කියලා ඔයාලට මුල ඉඳන්ම අවබෝධයක් ලබා ගන්න. ඊට පස්සේ ගත්තොත් මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය. ඒ ව්‍යුහගත රචනා ප්‍රශ්නේ ලකුණු කීයක් ලැබෙනවා? ව්‍යුහගත රචනා ප්‍රශ්නේ හැදෙන්න තියෙන්නේ කොහොමද? මොනවද ඒකේ උපකොටස් වලින් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ? ඔයාගේ මොන හැකියාවන්ද මනින්නේ? මේ හැම එකක්ම විද්‍යාත්මකයි. මේ හැම දෙයක්ම විද්‍යාත්මකව කොටස්කට වෙන් කරලා ඒ කොටසෙන් ඔයාගේ මනින සංකල්පයක්. නැත්නම් ඔයාගේ මනින හැකියාවක් තියෙනවා. බුද්ධිය, දැනුම, තර්ක කිරීම ඒ වගේ. ඉතින් ඒ විදිහට බලලා තමයි මම මේ ප්‍රශ්නේ හදන්නේ. ඇයි මම මේ පළවෙනි පාඩමේ පළවෙනි මාතෘකාවෙන් නම් මේ විදිහට කරගෙන යන්නේ? ඒකට හේතුව තමයි පුතා එනවා 2028 අවුරුද්දේ ඒකවල විභාගයේ MCQ ප්‍රශ්න 50කුයි විභාග රචනා ප්‍රශ්න 4කුයි රචනා ප්‍රශ්න 4කුයි ලියන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයා අනාගතේ කරන්නේ මේක නම් ඔයා පුහුණු වෙන්න ඕන ඒ දේ කරන්න මිස වෙන වයිල කරන්නේ නෙමෙයි. හරිද? වෙන මොන වයිල ගැම්බුවත් මේක කරන්න බැරි නම් ඔයා තේරෙන්නේ. අතලයි පිටචරයි. ඔයා යන්නේ මීටර් 100 දුවන්න නම් අනාගතේ දැන් ඉඳන් ඔයා පුරුදු වෙන්න ඕන මීටර් 100 දුවන්න මිස ඇවිදින්න නෙවෙයි.
ඇවිදලා පුළුවන් දින දුවන්න පුරුදු වෙන්න බෑ. දුවන්න පුරුදු වෙන්න. ඔයා අනාගතේ පීනන්න නම් බලාපොරොත්තු වෙන තරගෙට. ඔයා දැන් පුරුදු වෙන්න ඕන පීනන්න මිස ගොඩ බිම වෙන්න නෙමෙයි. ඉතින් ඔයාට අනාගතයේ තියෙන අභියෝගය මේක නම් මම ගුරුවරයෙක් විදිහට ඔයාට පළවෙනි දවසේ ඉඳන්ම පුහුණු කරන්න ඕන මෙන්න මේ අභියෝගය ජය ගන්න විදිය ගැන මිස වෙන කතා ගැන නෙමෙයි. ඒ නිසා මට අවශ්‍යයි ඔයාව පළවෙනි දවසේ ඉඳන්ම මෙන්න මේ අභියෝගයේ දෙසට යොමු කරන්න. මෙන්න මේක තමයි ඔයා ඔයාට කරන්න තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි ප්‍රශ්නේ. මෙන්න මේ විදිහට මම මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි මේකට උත්තරේ බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි දවසේ ඉඳන්ම මම ඔයාව පුහුණු කරනවා. එතකොට අපි පළවෙනි වාර විභාග ඊට පස්සේ A level විභාගය යනකොට ඔයාට ඒ තියෙන මොඩල් පේපර්ස් වල තියෙන ප්‍රශ්න ඇත්තටම අමුතු ප්‍රශ්න නෙමෙයි. ඔයා පාඩම ඉගෙන ගන්නකොටත් මේ ප්‍රශ්න වලට උත්තර ලියලා ඒ ප්‍රශ්න හැදෙන්න හැටි ඒවයේ තියෙන අන්තර්ගතයේ උත්තර ලියන විදිහ ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා. සාමාන්‍ය ළමයි විභාග ලියන්න පටන් ගන්න ඇත්තටම හරිම කනගාටුයි අවසාන මාස තුන. අවසාන මාස තුනේ විභාග ලියලා තමයි ළමයි විභාග පාස් වෙන්නේ. ඔයා හිතන්නේ අවසාන මාස තුනේ විභාග ලියලා විභාග පාස් වෙන්න පුළුවන් කියලා. බැ. ඒක කවදාවත් කරන්න බැහැ. අපේ මේ වැඩසටහන හැටියට මම ඔයාව අවුරුදු 2කමාරක් පුහුණු කරනවා මෙන්න මේ වැඩේ වෙන්නේ. මේ වැඩසටහනට ඒ කියන්නේ අපි යෙලි පන්තියේ තියෙන තියරි ඇතුලේ තියෙන මාතෘකාවට අදාළ මේ විදිහේ ප්‍රශ්න වලට අමතරව අපි පේපර්ස් වෙනම ලියනවා. දැන් 2027 විභාගයේ ලියන දරුවන් විපක්ති මේ වෙනකොට අපි පේපර්ස් 12ක් ලියලා ඉවරයි. පේපර්ස් 12ක් ක්ලියර් ඉවරයි දැනට. තව අවුරුද්දක් කෙලින් මෙයාට තියෙනවා. ඒ කියන්නේ පේපර් 48ක්. සති 48ක් කියලා ඉස්සරහට. පේපර් 48ක් කියන්නේ පේපර් ඔක්කොම එකතුව 48යි 50යි පේපර් 60ක්. ඉතින් විභාගයක් වෙන පේපර් 60ක් ලියන විභාගෙට ගිහිල්ලා ඒකක් ගන්න බැහැ නම් මොකද ඇත්තම වැඩකුත් නැහැ ඒ ළමයා. එළමේ මොකක්ද මොලේ ප්‍රශ්නයක් තියෙනවා. මෙච්චර පුහුණු කරලා ගිහිල්ලා එකක් ගන්න බැහැ. ඒ නිසා මේ අද ඔයා ආරම්භ කරන බලාපොරොත්තු වෙන මේ වැඩසටහන ඔයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන වෙනස්ම මාවතකට ගෙනියන වැඩසටහනක් වන බව මට 100,000ක් විශ්වාසයි. මොකද ඒ තරම්ම විශ්වාසයකින් මම කියන්නේ මේක මම මෙන්න මේ විදිහේ නිවැරදි සැලැස්මකට අනුව අරගෙන යන නිසා. ඒ නිසා දුක්ඛ කරලා වෙන්න එපා. ඒ වෙලේ මට බාර දෙන්න. හැබැයි මම කියන පිළිවෙලට ඔයාලා වැඩ ටික කරන්න. මම මේ පන්ති බලාපොරොත්තු වෙන ලොකුම දේ තමයි ටීවී එක දිහා කතාවක් වගේ බලන් ඉන්නේ නැතුව මගෙත් එක්ක ඔයාලා සංනිවේදනය කරන්න. ඒ කියන්නේ මැසේජ් එකක් දාන්න chat එකේ මැසේජ් එකක් දාලා සර් මේ කොහොමද මේ කොහොමද ඔන්ලයින් ක්ලාස් එකක් බලන්න. නමුත් මම ඔයාලගේ නම් අඳුරනවා ඔයාලා කවුරුද කියලා දන්නවා. සාමාන්‍ය පන්තියක වගේ ඔයා මේ වෙලාවේ මගෙත් එක්ක මම කියලා දෙන දේ එක්ක විතරයි ඉන්නේ. නිකන් මේක දිහා ෆිල්ම් එකක් බලනවා වගේ ටිකක් වෙලා බලනවා වෙන මොකක් හරි කරනවා. එහෙම හරියන්නේ නැහැ. ඔයා 100%ක්ම මගෙත් එක්ක ඉන්නවා. මේ පැයද පැය දෙකද ඒ උපරිම අවධානය දීලා ඉන්නවා. එතනදී මට මගෙත් එක්ක කතා කරන්න නැත්නම් මටත් හම්බෙන්නේ. මම නිකන් මේ කැමරාවක් ඉස්සරහින් ඉඳගෙන නිකන් ඔබේ දොඩවනවා කියලා මට හිතෙනවා. මම හරි ආසයි වලත් එක්ක කතා කරන්න. මොකද මම ඇත්තටම සෑහෙන විරාමයකට පස්සේ තමයි මේ ඔන්ලයින් පන්ති නැවත ආරම්භ කළේ. 2017 කොරෝනා කාලේ කරනකොට මම හරිම සතුටින් කළේ. ඒ දරුවෝ මගෙත් එක්ක ගොඩාක් සමීප වුණා. කතා කළා, චැට් කළා, ප්‍රශ්න ඇහුවා. ඒක තමයි වෙන්න ඕන. නිකන් ඔහේ ගලාගෙන ගියාම මටත් බෝරින් ඒක ඔයාලටත් බෝරින්. ඒක කිසිම ගැටියක්. ඒ නිසා ඉතින් මම කැමතියි ඔයාලා මගෙත් එක්ක මේ විදිහට සංයෝජනය කරනවා නම්. ඊළඟ අනිත් කාරණේ තමයි මම මේ වැඩේ පටන් ගත්තා.
ගොඩක් කාලයකට පස්සේ අතරමඟ නතර කරන්න නෙමෙයි. අද අපේ පළවෙනි දවසේ. අපි ඉස්සරහට විවිධ වැඩසටහන් කරනකොට අපේ පන්තිල අලුතෙන් නම එකතු වෙනවා. අපිට වැඩි හිතන්න පුළුවන් සර් එක නවත්තයිද? නෑ. අපි මම වගකීමක් ගත්තොත් ඒ වගකීම අවසානයේ දක්වාම කරගෙන. පෞද්ගලික කාලේ මම වගකීම ආරම්භ කළේ නැත්තේ ඇත්තට මට ඒ වෙලාවේ කරන්න හැකියාවක් තිබුණේ. නමුත් මම මේ පරිසරය දැන් නිර්මාණය කරගෙන මම මේක පටන් ගත්තේ නතර කරන්නේ නෙමෙයි. 2028 අවුරුද්දේ ඔයා විභාගේ ඉගෙනකම් ඔයාගේ පස්සේ මෙතගෙන ඔයාව තල්ලු කරගෙන ඉස්සරහට යනවා. හරිද? ඒ කියන්නේ ආයේ වචන දෙකක් නෑ. 2027 පන්තියේ දරුවන්ටත් අපි ඉස්සරහට වැඩසටහනක් ආරම්භ කරනවා. ඉතින් ඒ අතරතුරේ ඔයාලගේ ඉස්කෝලේ නිවාඩු දවස් එනවා අනාගත අගෝස්තුවල. එතකොට මම ඔයාලට අමතර දවස් දාලා සම්පූර්ණ දවස් full day class දාලා පාඩම් ආවරණය කරනවා. දැනට පැය දෙකක් වුණාට ඒ නිවාඩු කාලවල සම්පූර්ණ දවසම කරලා ඔයාලගේ පාඩම් ටික ඉක්මනට ඉස්සරහට අරගෙන යන්න. එතකොට මගේ බලාපොරොත්තුව තියෙන්නේ ලබන මාසයේ අගෝස්තු නිවාඩුවේ තුන්වෙනි පාඩම සම්පූර්ණයෙන් ඉවර කළා දාන්න මේ මාසය ඇතුලේ. අපි පළවෙනි පාඩම මේ කාලය ඇතුලේ ඉස්සරහට කරගෙන යන්න. අපි බලමු මේ කාලය වැඩි කරන්න පුළුවන්ද කියලා. ඒක ඔයාලට ටිකක් කතා කරලා බලන්න ඕනේ. කාටත් පුළුවන් නම් අපිට වැඩිපුර කාලයක් වුණා වැය කරන්න පුළුවන්. ඉතින් දැන් පාඩමට යන්න කලින් මම කැමතියි ඔයාලගෙන් පොඩි ෆීඩ්බැක් එකක් එනවා නම් පොඩි අදහසක් එනවා නම් මොකද දැන් පුතාලට ඇත්තටම අපේ වැඩසටහන ගැන හිතෙන්නේ පොඩි chat එකක් දාලා අඩුවදර WhatsApp එකේ හරි මට message එකක් කියවන්න private message එකක්වත් මේ මොකක්ද හිතෙන්නේ අපේ වැඩසටහන ගැන මම මේවට දැන් අද ඉදිරිපත් කරපු කාරණා ගැන ඒ අමතරව මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා අහලා දැනගන්න පුළුවන් අපේ මාතෘකාවට යන්න කලින් තියෙනවද මොනවා හරි දැනගන්න දෙයක් නැත්නම් පොඩි අදහසක් දෙන්න බලන්න මම කැමතියි ඊළඟ මාතෘකාව පළවෙනි මාතෘකාව පටන් ගන්න කලින් ඔයාගේ ෆීඩ්බැක් එකක් එනවනම් පොඩි අදහසක් දෙන්න කොහොමද ඔයා මේ අපේ වැඩසටහන මෙහෙමද හිතන්නේ එහෙම නැත්නම් මොකද ඔයාලට දැනෙන දේ මොකද මම කැමතියි ඔයාගෙන් මේ ප්‍රතිචාරය ලැබෙනවා නම් පුතත් අදහසක් නැද්ද? ඔය බලන්න මේ මම අර ගෲප් එකට දාපු PDF එක print out ගත්තොත් ඔය චුට්ටක් අත උස්සන්න බලන්න. ගත්තද print out? එනික කරන් තියෙන්නේ. මොකද එහෙනම් අපිට නෝට් එක ලියන්න. දැන් ඒකේ මම පන්තියේදී සාමාන්‍යයෙන් නෝට් එක ලියන එකට දෙන කාලය වැය කරන්නේ ප්‍රශ්න වල උත්තර ලියන්න. මම අර කිව්වා ප්‍රශ්න දෙනවා කියන. ඒතකොට මම නෝට් එක වට print කරලා දෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ නෝට් එක ඇතුලේ තියෙන ප්‍රශ්නය තනියම උත්තර ලියන්න තමයි කාලය දෙන්නේ. ඒක තමයි මගේ ක්‍රමය. ඉතින් මේ ටියුට් එක ඔයාගේ ළඟ තියෙන්න ඕන. ඊට පස්සේ මම ඒකේ අමතර දේවල් කියනවා ඒ ඔයා ලියා ගන්නවා, හයිලයිට් කර ගන්නවා. ඊට අමතරව ප්‍රශ්න වලට උත්තර ලියන්න තමයි කාලය යන්නේ. ඒකෝ තමයි මම ඔයාලත් එක්ක ප්‍රශ්න වලට උත්තර සාකච්ඡා කරන්නේ. ඉතින් ඒ ටියුට් එක ඔයාලගේ ළඟ කාගෙත් ළඟ තියෙන්න ඕන. නැතුව අපි නෝට් ලියන්න ගියොත් එහෙම අපිට ඇත්තටම සෑහෙන කාලයක් යනවා. ඒ මොකද අපිට මේ ප්‍රශ්න වල උත්තර ලියලා ඒව නැවත සාකච්ඡා කරලා විෂය කරුණු පැහැදිලි කරලා ඒ ඔක්කොම කරන්න මේ කාලෙයි මම හිතනවා පැහැදිලි ඇති කියලා. මේ මම ඉච්ඡර වැදගත් විදිහට නෝට් එක ටියුට් එක ගැන කතා කරන්න කියලා.
හරි එහෙමනම් අපි අද පොඩි දේවල් ටිකක් ඉගෙන ගමු. එහෙනම් ඊළඟ දවසේ වෙනකොට ඔයාලා ටියුට් එක ලෑස්ති කරගෙන ඉන්න. අද කාටවත් ටියුට් එක නැති නිසා මම ටියුට් එක දැන් නැතුව ඉදිරියට යනවා. ඉතින් IT වල ICT වල පළවෙනි මාතෘකාව තමයි ඇත්තටම දත්ත සහ තොරතුරු. මේ තමයි මේ අපේ පළවෙනි මාතෘකාව. දත්ත සහ තොරතුරු. ඒක අපි ඉස්සෙල්ලාම කතා කරමු දත්තයක් කියන්නේ මොකක්ද කියලා. මම ඔයාලට අපි උදාහරණයක් කියන්නම්කෝ. දත්ත කියන දේ තේරුම් ගන්න. දැන් ඔන්න හිතන්න පුතේ ඔයා අපි යනවා ඉස්කෝලේ යනවානේ. නෑ ඉස්කෝලේ ගිහිල්ලා දවසක් හවස් වෙලා ගෙදර යනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අමාරු වුණාම දෙක අමාරු තුනවත් වෙනකොට ඉස්කෝලේ යනකොට ගෙදර යද්දී ඉස්කෝලේ වල ගෙදර යද්දී ඔන්න ඔයා හිතන්න දැන් මේ තමයි කාර්යකාර. බස් එක වෙන මෙතන නැවතුණා. බස් එකෙන් දැස්සා. ඊට පස්සේ මේ තමයි ඔයාලගේ ගම ඇතුළට යන පාර. අර කොන්ක්‍රීට් දාපු පාර. මේ කොන්ක්‍රීට් දාපු පාරේ වලසාවට කොන්ක්‍රීට් එකම කඩ කැල්ලක් ගිහලා දැන් කොන්ක්‍රීට් ඇත්තේ නැහැ පස් පාරක් වල. මේ පාරේ යනකොට ඔන්න ඔයාලගේ ගෙදර තියෙන්නේ මේ පාරේ මෙන්න මේ හරිය. මේ තමයි ඔයාලගේ ගෙදර. ඊට පස්සේ මෙතන තියෙන ඉන්නේ මෙහා පැත්තේ ගෙදර. මේ විදිහට. දැන් මෙහෙම යනකොට ඔයා දකින්නවා මෙන්න මේ ඔයාගේ ගෙදරයි හරිද ඊට පස්සේ මේ මෙහා පැත්තේ ගෙදරයි අතර මෙන්න මෙතන මේ ගැඩවල ගොඩක් ගොඩ ගහලා තියෙනවා මෙන්න මෙහෙම ගැඩවල ගොඩක් ගොඩ ගහලා තියෙනවා කියලා කියන්නේ තේරෙන්නේ මෙන්න මෙහෙම ගොඩ ගහලා තියෙනවා කියලා කියන්නේ අඩුත් කරලා නෙමෙයි නිකන් අර ලොරියකින් ගැලවල ටික නැත්තම් ට්‍රැක්ටර් එකකින් ගැලවල ටික බෑවට පස්සේ බැටේකින් විසිරීලා යන්නේ අන්න ඒ ටිකේ හැමතැනම විසිරීලා දැන් ඔයා ඉන්නේ මෙතන ඔයා මෙතන ඉන්නේ දැන් ඔයා දකින්නවා මේ ගැඹුරු කොට ටිකක් කාලක් ඇහිලා වගේ ටීවී එකකට වගේ තමයි යන්නේ දෙතේ. දැන් හොඳටම කට වැදිලානේ ගෙදර යන අඩි කියන වෙලාව හොඳට ඉන්නකොට. වතුරක් තිබහයි බස් එකේ පිටගෙන ඇවිල්ලා හොඳට මහන්සි. ඔයාලා මේක දැක්කම විතර තාරක් වෙනවා. ඔයා කල්පනා කරනවා කවුද මේ කැත වැඩේ මෙතන කළේ? කැත වැඩ නෙමෙයි වාහනේ මේ ගැලුව ගොඩක් තියෙන්නේ. ඒක කල්පනා කරනවා. මේ ගෙදර අංකල් තාප්පයක් බඳින්න හිතාගෙන මෙතන ගැලුව ටික දැම්මා. ඊට පස්සේ ඔයා හිතනවා එහෙනම් මේ මනුස්සයාගේ මේ විදුලි දාන්න තිබුණා මේ පාරයින් දාලා තියෙන වාහනයක්වත් යන්නේ. දැන් ඒ අංකල්ටත් බයිනවා. ඊට පස්සේ ආයෙ කල්පනා කරනවා අපේ තාත්තවත් මේ ගැලුව ටික ගෙනත් දැම්මා. සමහර විට ගෙදර අලුත් වෙලා කටයුත්තක් කරන්න මොකක් හරි කියලා හිතා. ඊට පස්සේ ඔයා ආයෙ හිතනවා මට දැන් අවුරුදු 16ක්. තාත්තා තිබුණා මට පොඩ්ඩක් දෙන්නවත් කරන්න මේකනේ. මම දැන් පවුලේ වගකීම් සමාජිකේ මාව සත්පහකට ගණන් ගන්න. මොකද දැන් මේ පැත්තට දොස් කියේ. මේ තත්පර ගානේ තත්පර 20ක් විතර වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ නෝ මම හිතගෙන ගෙදර යනවා. ගෙදර ගිහලා මගෙන් අහනවා. අම්මේ අර ගැලු ගොඩක් තියෙනවා කවුද දැම්මේ? ආයෙ යන්න වාහනයක්වත් යන්නේ නැහැ. පුදුමද? ඊට පස්සේ අම්මා කියනවා පුතේනේ ආයෙ වාහනයක් ඇද්දි පැච් එකක් ගියා. ඒ නිසා ගැලු ටික බාලා ඒ කට්ටිය පැච් එක දාගෙන යන්න ගියා. අන්න එතකොට තමයි ඔයාගේ හිතේ සැනසීමක් ආවා. හිතපොම දෙයක් කිසිම දෙයක් නෙවෙයි වෙලා තියෙන්නේ වෙනම දෙයක් වෙලා තියෙන්නේ. හරි මොකද ආංගුරුවෝ කියනවානේ අට්ටිනිදි තාම්පතේ මොකක්ද එකක් පද කතාවක් තියෙනවා මතකත් නැහැ. අන්න ඒ වගේ. දැක්කනේ? එතකොට ඔයා හිතපු දේ නෙමෙයි අන්තිමට වෙලා තියෙන්නේ. එතකොට දැන් ඔයා මේක දිහා බලලා එක එක දේවල් හිතුවනේ
මේ ගැලවපොළ දිහා බලලා ඔයා එක එක දේවල් කල්පනා කරානේ. ඔයාට තීරණයක් ගන්න බැරි වුණානේ. අන්න ඒ වගේ තීරණ ගන්න බැරි දේවල් වලට අපි කියන්නේ පොදා දත්ත කියලා. අපේ ජීවිතේ ඕනේ තරම් තියෙනවා තීරණ ගන්න බැරි දේවල්. ඒ තීරණ ගන්න බැරි දේවල් දත්ත. ඇත්තටම කිව්වොත් ඔයා අද මේ මාව වාගේ ෆෝන් එකකින් ලැප් එකකින් නැත්නම් මොකක් හරි ටැබ්ලට් එකකින් දකින්නේ පළවෙනි වතාවට. මගේ මීට කලින් ඉගෙනගෙන නැහැ. මගේ වීඩියෝ එකක් දකින්න නැති සමහර විට පෝස්ට් එකක් දකින්න නැති. නමුත් ඔයා පළවෙනි වතාවට තමයි අද මාව දැක්කේ. එතකොට ඔය පළවෙනි වතාවට මාව දකින්නේ ඔයාට ඇත්තටම මාව තේරෙන්නේ දත්තයක් විදිහට. ඇත්තටම සර් මාව උඩ දාන්න 28 මට කැම්පස් යන්න පුළුවන් වෙයි. ICT ඒ සාමාන්‍යයෙන් දාන්න පුළුවන් වෙයි. සර් ඔය කියපු දේවල් ඒ විදිහට කරාවි. ඔයා දහසකුත් ප්‍රශ්න ඔළුවේ තියාගෙන දැන් පන්තියට දාවේ. ඉතින් ඒ කියන්නේ ඔයාට මාව මුලදී තියෙන්නේ දත්තයක් විදිහට. එතකොට මොනවා හරි දෙයක් දත්තයක් වෙන්න නම් ඒ දේ සම්පූර්ණ කළ යුතු කාරණා කීපයක් තියෙනවා. නිකම් දත්ත කියලා කියන්න බෑ. මෙන්න මේ දේවල් තියෙනවා. පිළිවෙලා නැත්නම් පිළිවෙලක් නැති වෙනවා. ඊට පස්සේ නිගමනයකට එන්න බැරි වෙනවා. නිගමනයකට එන්න බැහැ. නිගමන බැහැ. ඊට පස්සේ අර්ථයක් නැති වෙනවා. අර්ථයක් නැත. ඊළඟට සකස් කිරීමක් නැති වෙනවා. සැකසුමක් නැත. ඒ වගේම තමයි යම් දෙයකට ගන්න මූලික දේවල් වෙන්න ඕන. මූලික දේවල්. පිළිවෙලක් නැති වෙන්න ඕනි. නිගමනයකට එන්න බැරි වෙන්න ඕනි. අර්ථයක් නැති වෙන්න ඕනි. සකස් කිරීමක් නැති වෙන්න ඕනි. මොනවා හරි දෙයක් නිර්මාණය කරන්න අනාගතයේදී ගන්න නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන දෙයක මූලික දේවල් වෙනවා. මෙන්න මේ කියන කාරණා තියෙනම් අපිට පුළුවන් ඒක தත්ත්වයක් විදිහට අඳුනනවා දෙන්න. දැන් අපි බලමු දැන් බලමු මෙන්න මේ උදාහරණ අරගෙන දත්තයක ලක්ෂණ තියෙනවා. මේ තිබුණාම අපි බලමු උදාහරණ. වඩ මම දැන් අපේ විෂයට අදාළ උදාහරණයකට එනවා. දැන් ඔන්න පුතා කියන මට මේ ගානට ලිව්වොත් පේනවද? මේ අකුරු පේනවද ඔයාලට? අනේකටවත් අලුත් කරන්නේ ඕක කියලා කියන්නේ. මේ අකුරු පේනවද? නැත්නම් තව ටිකක් ලොකු කරන්න ඕනද? කොහේ තාම උත්තරයක්. මේ ගානට ලිව්වොත් පේනවද ඔයාලට? පැහැදිලිව මම කියන්නේ ප්‍රමාණය අකුරු නම් මගේ කොහොමද ලස්සනයි මම දන්නවා ඒක. මගේ මේ ගාන පේනවා. නෑ. ඉක්මනට පේනවා. තව කවුද ඉක්ම විතරයි. විශ්මාට පේනවා, ඉරෝස්ටත් පේනවා. අනිත් පැත්තට පේන්නේ නැද්ද එතකොට? අනිත් පැත්තට පේන්නේ නැද්ද? ඉරෝස්ට පේනවා. අනිත් පැත්තේ නැද්ද බලන්න. එතන නැද්ද නැත්නම් ෆෝන් එකේ ටෙලිවිෂන් එකේ ගිහිල්ලාද? ඉන්නවද මෙතන? කොහෙන්ද කවුරුත් එක්ක අකුස්සන්න බලන්න. ඉන්නවද කියලාවත් බලන්න. ඉන්නවද? රියැක්ෂන් එකක් දෙන්න බලන්න මට. ඉන්නවද? කොහෙන්ද අකුස්සන්න දෙන්නයි නේ. අනිත් කටේ නෑ. ඉන්නෝනේ මේකේ සෙට් එකක්.
භාග්‍යා විහංග විශ්ව විරෝෂ කොයිකටේ විශ්වය හරි හොඳයි ඇතිනේ පේරුනේ හරි දැන් අපි යමු අපේ සබ්ජෙක්ට් එකට අදාළ උදාහරණයකට මම දැන් ඔයාලට ප්‍රශ්නයක් අහන්න හදනවා ගමු right ඔන්න මේ මෙතන තියෙනවා නම් ඊට මෙතන තියෙනවා ලකුණු ඊපස්සේ මේකේ නම විදිහට hello ප්‍රශාන් one ඊතා අපි ඔබ නම් ටිකක් ගමු මේ මෙයාගේ ලකුණු විදිහට 81යි 75යි 39යි 3යි ඔහොම තියෙනවා දැන් පල්ලෙහා තව ලකුණු තියෙනවා ඒ ටික තියෙන්නේ ආ දැන් මම ඔයාගෙන් අහනවා මේ මම දැන් කියලා දීපු කාරණා එක්ක මෙන්න මේ තියෙන සටහන මෙන්න මේ තියෙන සටහන පුතා මට කියන්න දත්තයක්ද නැද්ද කියලා. එතකොට ඔයාට ඒක දත්තයක්ද නැද්ද කියලා ඔප්පු කරන්න පාවිච්චි කරන්න පුළුවන් සාධක තමයි මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න මේ සාධක පාවිච්චි කරලා ඔයා මට කියන්න මේක දත්තයක්ද නැද්ද කියලා. කියන්න බලන්න සාධක පාවිච්චි කරලා මට කියන්න දත්තයක්ද නැද්ද කියලා. ඒක නම් උත්තර ඕන. දැන් මොකම වෙලාව ගන්නකොට ගන්න නම් එපා. අග්ගල මට උත්තර දෙන්න. ඔන්න බලලා කියන සත්‍යයක්ද නැද්ද කියලා. මේ Zoom එකේ chat කරන්න බැරිද? ඇත්තට ඉස්සර නම් ළමයි ඉක්මනට chat කරා. දැන් බැරිද chat කරන්න මේකේ? ඔයාලට මයික්‍රොෆෝන් එක හදා ගන්න පුළුවන්ද? එහෙනම් මයික්‍රොෆෝන් එක කතා කරන්න පුළුවන් නම් ඒකත් වඩා හොඳයි. ඔබලා තුස්සන්න ඒකට කැමති කට්ටිය මයික් එක ඔන් කරලා කතා කරන්න කැමති කට්ටිය එකිනෙක කරන්නේ. එහෙනම් අරකට මේ chat එකේ වට ටයිප් කරන්න yes no මේක මේ කියන කාරණා එක ගැලපුවට පස්සේ මේක දත්තයක්ද නැද්ද? විහංග කියනවා data කියලා. අනිත් පැත්තේ විහංග විතරයි. දැන් විහංග කැටියක් කියන්නේ විරෝෂිත කියනවා ඔව් කියලා. හොඳයි. එහෙනම් මම කියන්නේ. පුතා දැන් ඔයා බලන්න ඉස්සෙල්ලාම අර කියන කාරණා මෙතන තියනවා කියලා. පිළිවෙලක් නැත. ඔව් මේ බලන්නකෝ. මෙතනින් මේක අඩු වෙලා ඊපස්සේ ආයෙ වැඩි වෙලා ආයෙ අඩු වෙලා. ඒකේ පිළිවෙලක් නැහැ. එහෙනම් මොකද පළවෙනි පොයින්ට් එක හරි. මේකේ පිළිවෙලක් නැහැ. එහෙනම් මොන්න ඒ කියන ලක්ෂණය මේකේ තියෙනවා. ඊට පස්සේ මේකේ නිගමන තියෙනවද? නිගමන කියලා කියන්නේ මේක දිහා බලලා අපිට එන්න පුළුවන් තීරණයක් ගන්න පුළුවන් තීරණයක්. දැන් මේ තියෙන සටහනේ හැටියට නම් 81 තමයි වැඩිම අගේ තියෙන්නේ 81. හැබැයි ප්‍රශ්නේ දෙන්නේ මෙන්න මේ පල්ලෙහා තව තියෙනවා. තව ඉන්නවා නම. ඒත් ඒ ළමයි මීට වඩා වැඩි ලකුණක් කරන් තියෙනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා අපිට මේ හතර දෙනාගෙන් තියෙන අගේ විතර වැඩි අගේ විදියට ගන්න බැහැ. හරිද? ඒ නිසා අපිට හරියටම
නිගමනයකට එන්න බෑ. මෙන්න මේ 81 තමයි මේ පන්තියේ වැඩිම ලකුණ කියලා. ඒක නිගමනයකට එන්න තරම් හැකියාවක් නැහැ. ඒ නිසා අපිට ඒකත් ගන්න බෑ. හරිද? ඒකත් ගන්න බෑ. ඒ කියන්නේ නිගමනක් මේක නෑ. නේද? ඒකත් හරි. ඊට පස්සේ මේක අර්ථයක් තියනවාද? ඒ කියන්නේ අඩුම මේ විෂය මොකක්ද? මේ විභාගය මොකක්ද? ලකුණු දීලා දෙන්නේ කීයෙන්ද? ඒ මොකක්වත් මේකේ නැහැ. ඒ කියන්නේ මේකේ අර්ථයක් නැහැ. හරිද? ඊළඟට සැකසුම. මේකේ කියන මේ තියෙන දත්ත මේ ලකුණු එකතු කරලා ගුණ කරලා බෙදලා අඩු කරලා මේ මොකවත් කරලා නැහැ. ඒ කියන්නේ මේක තමයි දත්ත ටික දැන් මෙතන අමුවෙන්මයි තියෙන්නේ. එහෙනම් මේකේ සකස් කිරීම මොකුත් නැහැ. දැන් මේ දේවල් අනාගතයේ මොකට පාවිච්චි කරාවද කියලා අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මූලික කරුණු කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. අපි ඒක දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කියන කාරණා ටික ඔක්කොම මෙතන තියෙන නිසා අපිට පැහැදිලිවම කියන්න පුළුවන් මෙතන තියෙන්නේ දත්තයක් කියලා. අන්න දැන් පුතාට තේරෙනවද දත්තයක් දුන්නොත් ඒක ඒ අනිත් දේවල් වලින් දත්තයක්ද නැද්ද කියන එක වෙන් කරලා අඳුන ගන්න ක්‍රමය. මෙන්න මේ වෙන් කරලා අඳුන ගන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ දේවල්. පැහැදිලිද? ඔකට තමයි අපි කියන්නේ දත්ත කියලා. තේරුණාද? දත්ත කියන්නේ මොනවටද? දත්ත අඳුනගන්නේ කොහොමද කියන එක ඔයාලට පැහැදිලිද? අතුස්සන් පැහැදිලි නම් ඉක්මන් කරන්න. රියැක්ෂන් එකක් ටක් දාලා දෙන්න. මොකද මට ඊළඟ මාතෘකාවට යන ගොඩක් වැදගත්. ඔයාලා ඉක්මනට මට රියැක්ට් කළොත් මම තේරුම් ගන්න ඔයාලේ කාරණා තේරුම් ගන්න කියලා. දැන් එක්කෙනෙක් දෙන්නෙක් විතරක් අතුස්සල වැඩක් නෑ. මොකද මම ඔක්කොටම ඉගෙනුවේ. ඒක ඔක්කොටම ගන්නත් ඔක්කොටම තේරෙන්න ඕනේ. එක්කෙනෙක් දෙන්නෙක් විතරක් තේරුණොත් මම තාවතාවක් කියලා දෙන්න. ඒ කියන්නේ මේක තේරුනේ නෑ. එහෙනම් තේරුම් නැති කෙනෙක් කියනවා නම් කියන්න මට. එතකොට මට තාවතාවක් කියලා දෙන්න පුළුවන්. තුන් දෙනෙක්. අනිත් කට්ටිය ඉරෝෂ්. තේරුම් නැද්ද පුතාලට? තේරුම්. හරි. හරි. එහෙනම් කාටත් තේරිලා නේ? හොඳයි. එහෙමනම් ඔන්න මම අවසාන වතාවට කියනවා අවසාන වතාවට කියනවා මොකක්ද? දත්තයක් කියලා කියන්නේ යම් දෙයක් නිර්මාණය කිරීමට ගන්න යම් දෙයක් නිර්මාණය කිරීමට භාවිතා කරන මූලික දේවල්. යම් දෙයක් නිර්මාණය කරන්න භාවිතා කරන මූලික දේවල්. මම වඩා ඉස්සෙල් උදාහරණයක් කිව්වේ ගැටළු ගොඩ. ඒකට ගැටළු ගොඩක් කියන්නේ අනාගතේ ගියක් හදන්න පාවිච්චි කරන මූලික දේවල්. ඉතින් ගැටළු කියන්නේ හොඳ දත්තයකට උදාහරණයක්. ඊට පස්සේ ඊළඟට දත්තයක් වෙනවා නම් මෙන්න මේකෙන් ලක්ෂණ තියෙනවා. පිළිවෙලක් නැහැ, නිගමනයක් නැහැ, අර්ථයක් නැහැ, සැකසීමක් නැහැ. දත්තයක් කියලා කියන්නේ යම් දෙයක් නිර්මාණය කරගන්න මූලික දේවල්. පැහැදිලිද? මේ කියන කාරණා ටික පැහැදිලිද? තේරුණාද? කාටද තේරුණාද? පොතු සනික්මන ටක් ටක් ගාලා. මොකක් හරි රියැක්ෂන් එකක් දෙන්න ඉක්මනට. ඔයාලා රියැක්ෂන් එක දෙන වේගය අනුව මම ටක් 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 ගාලා ඉස්සරහට නියම. පොස් ආපෙති. අන්න එහෙම මගෙත් එක්ක chat කරනවා නම් මම ගොඩාක් සතුටුයි. හරි. සුපිරිය. අන්න එහෙම තමයි යන්නේ. ඉක්මනට මම ප්‍රශ්න අහනකොට රියැක්ෂන් එක ටික හරි මට උත්තර දෙන්න. ඒකට thank you. හරි. මේවා යා. හරි. එහෙමනම් අපි යනවා දැන් දත්ත කියන එක අඳුනගත්තනේ. ඊළඟට අපි යනවා දත්ත වර්ගීකරණය කියන මාතෘකාවට. දත්ත වර්ගීකරණය අපිට දත්ත වර්ග කරන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට.
ඒ තමයි පළවෙනි වශයෙන් අපිට දත්ත වර්ග කරන්න පුළුවන් ස්වභාවය අනුව. ස්වභාවය. දත්ත තියෙන විදිහ අනුව දත්තවල හැටි අනුව නැත්නම් දත්තවල ස්වභාවය අනුව අපිට දත්ත වර්ග කරන්න පුළුවන්. ඒ තමයි ඉස්සෙල්ලාම පළවෙනි වර්ගය තමයි මේකේ සතහන්. දෙවෙනි වර්ගය තමයි ශ්‍රව්‍ය. තුන්වෙනි වර්ගය තමයි දෘශ්‍ය. සතහන් කියලා කියන්නේ මොකක් හරි මතුපිට උඩ ලියලා තියෙන දේවල්. ඔයාලා මේක ඕනේ තරම් දකින්න. ඔයාලා ඩිස්කෝල් ගන්නකොට තියෙන ටෙස්ට් වල නේ අංකුර ටෙස්ට් වල බලන්න දරුවෝ කොයිතරම් තමන්ගේ දුක් ගැනීම ලියලා තියෙනවද කියලා. නේ කොයිතරම් දුක් වේදනා ලියලා තියෙනවද? හරියට මම හිතන්නේ කැටපත් කවුරුවත් නැහැ කියලා. අනි දීලා. ඒ තරමටම තමයි මාර දුකේ වේදනාවක් ඉන්නේ. තාප්පවල මම දැකලා තියෙනවා තාප්පවල තියෙන සමහර ළමයි ගහලා මෙන්න මේ වගේ. S දන්න එන්නේ. ඇත්තටම මම හිතන්නේ මේ ඇල්බර්ට් අයින්ස්ටයින්වත් මෙහෙම සමීකරණයක් හොයාගෙන නැහැ. S අකුරට කොහොමද N අකුර එකතු කරන්නේ? මාර ප්‍රශ්නයක්. බලන්න මේ සතහන් විදිහට තියෙන දන්න. ඇයි මේ S අකුර තේරුම ගන්නෙත් නෑ N අකුර තේරුම දන්නෙත් නෑ. අපරාධ යන මිනිස්සුගේ තාප්පේ තේරුම් කරලා දවස් දෙකයි යන්නේ මුන් වෙන අකුරු බලනවා. තේරුමක් තියෙන අරුතරේ බලන කෙනා තේරෙන්නවත් ගහන්න නෙමෙයි ස්දණයෙන් කියලා ගහන්න දුකේදී. මොකද්ද දිග වචනයක් දිගුවන අපිටවත් තේරෙන්නේ නැහැ. කාටවත් තේරෙන්නේ. අපරාධ. මෙන්න මේවා ඇවිල්ලා නියම තමයි. කිසිම තේරෙන්නේ නැහැ. මොකක් හරි මතු පිටට ලියලා තියෙන දේවල් අපි කියන්නේ දත්ත කියලා. මේක අපි නැවත කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. අක්ෂර සංඛ්‍යා ඊට පස්සේ සංකේත ඊළඟ එක විශේෂ සංකේත. අක්ෂර කියලා කියන්නේ අකුරු. අ ආ ඒ බී සී ඔය විදිහට නේ එක එක භාෂාවල අකුරු තියෙනවා. ඔයගලන්ට උස්සන්න බලන්න භාෂා දෙකකට වඩා දන්න කට්ටිය මෙතන ඉන්නවනවා උස්සන්න. සිංහල ඇතුළත්ව භාෂා දෙකකට වඩා දන්න කට්ටිය කවුරු ඉන්නවද? ඉන්නවද? නෑ. ඉන්නවද? නෑ. ඔයාලා එක භාෂාවක් දන්න කට්ටිය උස්සන්න. එක භාෂාවක් වා අපහරසි. ඒකද යා. තේරෙන්නේ නැහැ. පොඩි කට්ටිය. අනික එක භාෂාවක් දන්නේ නැහැ. ඒකට මම කියන දේ තේරෙන්නේ නැද්ද? හොඳයි ලොකු දෙයක් ලොකු දෙයක්. එක භාෂාවක් හරි දන්නවනේ. හරි. එතකොට මෙන්න මේ අක්ෂර කියන්නේ භාෂාවක තියෙන අකුරු. ඊළඟට සංඛ්‍යා වෙනකොට බිංදුවේ ඉඳන් 9 වෙනකම් ඉලක්කම් තියෙනවා. රෝමාන ඉලක්කම් තියෙනවනේ. හරි. දැන් සංකේත කියලා කියන්නේ මෙන්න මේ සංකේත වලට විරාම ලක්ෂණ සහ තවත් සංකේත වලට. දැන් අක්ෂර වලට අමතරව පාවිච්චි කරන තවත් සංකේත තියෙනවානේ. ඒවා. ගොඩක් වෙලාවට විරාම ලක්ෂණ තමයි මේකට වැදගත්. ප්‍රශ්නාර්ථය, හර්ෂාන්ත අකුණ ඒවා. ඊපස්සේ විශේෂ සංකේත කියලා කියන්නේ අපි කලාතුරකින් පාවිච්චි කරන සංකේත. ඇත් සංකේතය, කැට් සංකේතය, අරුලකුණ ඊපස්සේ කීබෝඩ් එකේ තියෙන ඔය වගේ ඒ සංකේත ඒවා. ඉතින් මේවා කොහෙන්ද දැක්කොත් ඒ කියන්නේ ඔයා දැකලා තියෙන්නේ දත්ත. ඒවට කියන්නේ අපි දත්ත. කියලානේ දත්ත. හරි. ඊළඟට ශ්‍රව්‍ය කියලා කියන්නේ ශබ්ද ආකාරයෙන් කියන දත්ත. මතක් කරගන්න හැන්දෑවට චෝම්පම් වෑන් එක යන අද ඇත්තම සද්දය වුණත් බඩේ පිළිවෙලමනේ.
ඒක නම් මාන සත්‍යයක්. ඒ සත්‍යය නිකන් ලංකාවට අනන්‍ය වෙච්ච සත්‍යයක්. ඒ සද්දේ එනවා ඊට පස්සේ සද්දේත් එක්ක සුවඳක් එනවා සුවඳත් එක්ක බඩි කියනවා එවනේ එවනේ ඔය ඊට ඇම්බියුලන්ස් එකේ හඬ ඒ හඬ ඇහුණු ගමන් අපිට අක්කා ඉඩ දෙන්න ඕනි කියලා හැඟීමක් අපිට එනවා ඊට පස්සේ ඉස්කෝලේ බෙල් එකේ හඬ ප්‍රින්සිපල්ගේ කටහඬ නේ ඊට පස්සේ තාත්තට තද වුණාම කතා කරන හඬ ඒ වුණා ඒවා දත්ත ඒවා දත්ත ඊට පස්සේ දෘශ්‍ය කියලා කියන්නේ රූප ආකාරයෙන් පවතින දත්ත අපිට දැක ගන්න පුළුවන් මාප සංඥා ආයතන වල ලෝගෝස් වගේ දේවල් ඔන්නෝවා රූප විදිහට තියෙන දත්ත ඒ තමයි අපිට ස්වභාවය අනුව දත්ත වර්ග කරලා දෙන හැටි. මම මේ සම්පූර්ණ නෝට් එකම ටියුට් එකේ දාලා දෙන්නේ. හරිද? ඒකට ඔයාලා ටියුට් එක කම්ප්ලීට් print out එක අරගෙන නැහැ. දැන් ඔයාලා කම්පියුටර් සම්බන්ධ වෙනවා නම් මම ඔයාලට ටියුට් එක විතරට බලගෙන සලස්වනවා. මෙන්න මේ වගේ ලොකු ටියුට් එකක් තියෙන හැටම මෙන්න මේ වගේ මේ ලොකු ටියුට් එකක් තියෙන ලොකු පොතක් මේක තියෙනවා පිටු 56ක් මේ පළවෙනි පාඩම මේ දෙන ටියුට් එක මේකේ සම්පූර්ණ නෝට් එකම අතුලත් වෙලා තියෙනවා ඒ වගේම මාතෘකාවට වෙන වෙනම ප්‍රශ්න අතුලත් වෙලා තියෙනවා ඒ තමයි අපේ question book ටියුට් එක මේ තියෙන එක question book ටියුට් එක ඊට පස්සේ මේ තියෙන අපේ theory ටියුට් එක මේකේ නෝට් එක සම්පූර්ණයෙන් අන්තර්ගත වෙලා තියෙනවා. හැබැයි මේකේ නෝට් එක ඉස් පැන්ට් මේ නෝට් එක සම්පූර්ණ නෑ. මම කතා කරනකොට ඔයා මේ නෝට් එක සම්පූර්ණ කරගන්නවා. ඒකට මම දැන් ඔයාලට කරගන්න ක්‍රමය තමයි මම ඔයාලට කාරණා ටික පැහැදිලි කරනවා. ඊපස්සේ ඔයා මේ නෝට් එක සම්පූර්ණ කරගන්නවා. නෝට් එක ටියුට් එකේ ලියා ගන්නවා. ඊට පස්සේ ඒ මාතෘකාවට අදාළ ඊළඟට question book ටියුට් එකේ නෝට් එක බලනවා. ඒකේ තියෙන වැදගත් තැන් highlight කරනවා ඊට පස්සේ ඒකට අදාළ ප්‍රශ්න වලට ඔයා උත්තර ලියනවා මම මේ ප්‍රශ්න වලට උත්තර සාකච්ඡා කරනවා ඕක තමයි යන ක්‍රම. එතකොට මම ඔයාලට දෙයක් කියන්නම් ඒක කාරණා කී වතාවක් තුනක්. එක වතාවක් theory ටියුට් එකේ ලියනවා අනිත් වතාව question book ටියුට් එකේ බලනවා ඊට පස්සේ ප්‍රශ්න. එකම සිද්ධාන්තය ඔයාලට තුන් වතාවක් එකම වෙලාවෙ නැවත මතක් කරගන්න. ඉතින් පුතා දන්නවද ලෝකේ දෙයක් මතක තියාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි සාර්ථකම ක්‍රමය තමයි නැවත එකම දේ මතක් කරගන්න. එතකොට තමයි ඒක අපේ මතකයේ කදින්ම දාන්නේ. ඉතින් මම ඒ සියලුම මනෝවිද්‍යාත්මක උපක්‍රම සියල්ලම පාවිච්චි කරනවා ඔයාලට උගන්වන්න. ඉතින් මම ඒක කිව්වේ අපේ වැඩසටහන පොත ඇත්තටම 100%ක්ම විද්‍යාත්මක. ඒ නිකන් ආවට කියන්නේ නිර්මාණය කරපු වැඩසටහනක් නෙමෙයි. ගොඩාක් පොත් කියවලා ඒ පොත්වල තියෙන ක්‍රමවේද අත්දැකලා ඒවා අපේ මනසට ගැළපෙන විදිහට වෙනස් කරගෙන කාලයක් තිස්සේ දියුණු කරගත්තු ක්‍රමයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම හිතන්නේ මේ ස්පෙෂල් බුක් ක්‍රමය මම දන්න තරමේ තවම කිසිම පන්තියක ආරම්භ කළේ නැහැ. මම දන්න තරමේ මම දන්නේ නැහැ දැන් කියනවා කියලා. මගේ දැනුමේ තරමට නම් මම තාම කොහෙවත් එක දැකලා නැහැ. හරිද? ඒ කියන්නේ ෆස්ට් ටයිම් කියලා කියන්න පුළුවන්. සමහර වෙලාවට ඊට පස්සේ තව කට්ටිය පටන් ගනි. ඒකලුවක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක මගේ දෙයක් නෙමෙයි. ඒක අපි සතුටු වෙමින් කරනවා නම්. මොකද මේක ඇත්තටම සාර්ථක ක්‍රමයක්. ඉතින් මම ඔයාලට මේ ටියුට් එක විතර බලන්න සලස්වනවා. ඉතින් මට දැනගන්න අවශ්‍යයි ඉක්මනින්ම මේ අපේ පන්ති ඉක්මනින් පටන් ගන්න ඕනේ. ඒ නිසා අපේ වැඩසටහන ඉස්සරහට යනකොට මේ ක්‍රමයට යන්න ඔයාලට අවශ්‍ය උපකරණ ආම්පන්න දේවල් තියෙනවා. ඒකට අපි ටක් ගාලා ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. හරි. ඊළඟට අපි දෙවන වර්ගීකරණයට ගියොත් දෙවන වර්ගීකරණය තමයි මොකක්ද? මැනීමේ හැකියාව අනුව. මැනීමේ
හැකියාව අනුව අපිට මැනීමේ හැකියාව අනුව පුතා වර්ග කරන්න පුළුවන් කොටස් දෙකකට. ඒ තමයි පළවෙනි එක ගුණාත්මක. දෙවන වර්ගීකරණය තමයි ප්‍රමාණාත්මක. ගුණාත්මක කියලා කියන්නේ සරලව කිව්වොත් මනින්න බැරි. මැනීමට නොහැකි. මනින්න බැරි. මනින්න බැරි නේ. මොනවද ලෝකේ මනින්න බැරි දේවල්? මෙන්න මේ දේවල් මනින්න. බඩගිනි. දැන් මට බඩගිනි. දැන් තියෙන බඩගින්න මනින්න පුළුවන්ද? පුළුවන්. සමහර කට්ටිය පුළුවන් කියන්නේ. ඒ කොහොමද? සමහර ඔයක් කියනවා නේද? ගෙදර ඇවිල්ලා. අම්මේ මට අද නම් ජැකට් කන්න බඩගිනි. ඒ කියන්නේ දැන් යකා මොන මට්ටමේ මොන ප්‍රමාණයක් ඉද කියලා දන්නේ නැහැ. හැබැයි කියනවා යකෙක් කන්න බඩගිනි. යකා ලොකු වෙන ලොකු බඩගින්නක් යකා පොඩි බඩගින්න. නේ? හරි. එතකොට බඩගිනි මනින්න බෑ. වේදනාව මනින්න බෑ. ඊට පස්සේ ලස්සන මනින්න බෑ. පාට මනින්න බෑ. සුගඳ මනින්න බෑ. ගඳ මනින්න බෑ. ඊළඟට ආදරය මනින්න බෑ. කරුණාව, දයාව, මෛත්‍රිය බෑ. ඒක මනින්න බෑ. හැඟීම් එකක්වත් මනින්න බෑ. ආදරය, කරුණාව මේව මනින්න බෑ. ඊට පස්සේ ප්‍රමාණාත්මක කියන්නේ මනින්න පුළුවන් දේවල්. මැනීමට හැකි. මොනවද මනින්න පුළුවන් දේවල්? දිග. අපිට පුළුවන් දිග මනින්න සෙන්ටිමීටර, කිලෝමීටර නෙයි ඉතින් මනින්න පුළුවන්. දිග. ආලන. උස. ඊට පස්සේ ගානකම්. මේ ඔන්න වගේ දේවල් මනින්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපිට දත්ත ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. ඒ තමයි පළවෙනි එක ස්වභාවය අනුව ගත්තම සටහන් කියලා කියන්නේ මොකක් හරි පෘෂ්ඨයක් මත ලියලා තියෙන දේවල්. ශ්‍රව්‍ය කියලා කියන්නේ කනට ඇහෙන ශබ්ද විදියට තියෙන දත්ත. දෘශ්‍ය කියලා කියන්නේ ඇහැට පෙනෙන රූප විදියට තියෙන දත්ත. සටහන් ගත්තොත් නැවත සටහන් වර්ග හතරකට බෙදන්න පුළුවන්. ඒ තමයි අක්ෂර කියන්නේ භාෂාවක අකුරු, සංඛ්‍යා කියන්නේ ඉලක්කම්, ඊළඟට සංකේත කියලා කියන්නේ ඔය මොනවාද අපි පාවිච්චි කරන විරාම ලක්ෂණ. ගොඩක් වෙලාවට විශේෂ සංකේත කියලා කියන්නේ අපි කලාතුරකින් භාවිත කරන සංකේත. අපිට මේක වර්ග කරන්න පුළුවන් දෙවෙනි ක්‍රමය තමයි මැනීමේ හැකියාව අනුව. ඒකේ වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි ප්‍රමාණාත්මක ඊට පස්සේ ඊළඟේ ගුණාත්මක. ප්‍රමාණාත්මක කියලා කියන්නේ මනින්න පුළුවන් දේවල් දිග, පළල, උස, ඝනත්වය, පීඩනය, මේ භෞතික රාශීන් ඔක්කොම මනින්න පුළුවන්. ඊට පස්සේ ගුණාත්මක කියන්නේ මනින්න බැරි දේවල්. ඒ තමයි ආදරය, කරුණාව, දයාව, ඒ වගේ දේවල් අපිට මනින්න බැහැ. ඉතින් ඔන්න ඔය විදිහට අපිට දත්ත වර්ගීකරණය කරන්න පුළුවන්. ඉතින් මම ඇත්තටම අද දවසේ බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය කොටස ආවරණය කරන්න තමයි. ඉතින් ටියුට් එකේ තව ටික තියෙනවා. ඔය ටිකට අදාළ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරලා නම් ඇත්තටම අද දවස් අවසන් වෙන්න තිබුණා. දැන් කාගෙත් ළඟ ටියුට් එක නැති නිසා අපිට මේ කොටසට අදාළ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න බැහැ. ඉතින් ඔය විදිහට තමයි අපේ වැඩසටහන යන්නේ. ඒකට අද අපි ගොඩක් කතා කළා මේ අපේ වැඩසටහන ගැන. අපි අද ඇත්තටම හඳුන්වා දීම තමයි කළේ. පොඩි දේවල් ටිකක් තමයි මේ අපේ සිද්ධාන්ත පැත්තෙන් කතා කළේ. අපි ඊළඟ දවසේ අපි වැඩසටහන කරගෙන යන ඉදිරියට මොන හරි ප්‍රශ්න තියෙනවද දැනගන්න ඔන්න අවස්ථාව අහලා දෙමව්පියෝ හරි ඉන්නවනම් දෙමව්පියන්ට මොන හරි ගැටලුවක් තියෙනම් දැනගන්න අහන්න පුළුවන් මොන හරි කියන කාරණාව මට පුළුවන් උත්තර දෙන්න විශේෂ සම්බන්ධව හෝ අපේ වැඩසටහන පිළිබඳව හෝ ඕන දෙයක් ගැන දැනගන්න පුළුවන්. තියෙනවද මොන හරි දැනගන්න දෙයක්? තියෙනම් chat එකේ දාන්න මේ ප්‍රශ්න අහන්න ඕන නම් මයික් එක ඔන් කරලා ප්‍රශ්න අහන්න ඕන නම් මේ මට චුට්ටක් කියන්න.
පුළුවන් එකට වලට අවස්ථාව හදලා දෙන්න. මොකද නැහැ. ප්‍රශ්න නැහැ. හරි. සතුටු. හොඳයි. හොඳයි. ඉතින් වැඩසටහන ගැන අද පළවෙනි දවසේ ඔයාලට මොකද හිතුනේ කියන එක පුතා අනිවාර්යයෙන්ම මට WhatsApp private message එකක් දාන්න. මොකද ගොඩක් කාලෙකින් තමයි අපි online කියන platform එකට ආවේ. ඉතින් මේක පොත නරක ಗುಣ අගුණ මම කැමතියි ඔයාගෙන් දැනගන්න. ඔයාලට කොහොමද මේක feel උනේ මේ අත්දැකීම? නැත්නම් මේක තවත් එක online class එකක්ද? මොකක්ද මේ අපිට දැන් මට ඔයාට දෙන්න ඕන වූ විශේෂත්වය දැනුණද මේකේ? පන්ති චාවේ ඔයා අර ඔන්ලයින් ක්ලාස් එකක නෙමෙයි මම ඔයාගේ ඉස්සරහින් ඉඳගෙන ඔයාට උගන්වනවා මේ භෞතික පන්තියක් කියන හැඟීම තමයි මට හැම වෙලාවෙම ඔයාට දෙන්න අවශ්‍ය. ඉතින් ඔයාට ඒ ෆීලිං එක දැනුණද කියන එක මම ගැන මට දැනගන්න සතුටුයි. මට කියන්න ඔයාට ඒ අත්දැකීම ලැබුණාද? නැත්තම් බෝරින්ද නැත්තම් වග වැඩක් නැහැ මේක නම් බෙලවරක් නැහැ. එහෙමද මොකද්ද කියන එක මට කියන්න. මොකද ඒවත් එක්ක මට පුළුවන් අලුත් වැඩි දියුණු කිරීම තියෙනවා කරගෙන ඉස්සරහට යන්න. මට අනිවාර්යෙන් කවුරු ප්‍රයිවට් මෙසේජ් එකක් දාන්න. ඔයාලට දැනෙන හැඟීම වැඩසටහන ගැන දැනුණු හැඟීම ගැන පෞද්ගලික අදහසක් අනිවාර්යයෙන් එවන්න. මට ඒක ඕනේ. හරිද? එහෙනම් ඔන්න අපි අද වැඩසටහන අවසන් කරනවා පුතා. ලබන සතියේ හරියටම සෙනසුරාදා 7:00ට දැස්විලා ඉන්න. අපි ක්ලාස් එක පටන් ගන්නවා. එදා ඒ දවසේදී ඒ වෙනකොට ඔයා පන්තියට සම්බන්ධ වෙන්න ඇප්ලිකේෂන් පුරවලා මම දැනුවත් කරන්නම් ගෲප් එක හරහා මොන කොහොමද ඉස්සරහට යන්නේ කියලා මට ඔයාලට ටියුට් එක එවන්න ඕනි. පෝස්ට් එක එවන්නම් මම දැන් දවස් දෙකක් විතර යයි. එක්සයිට්මන්ට් ඇටිටියුඩ් එකක් දෙන්න සලස්වන්න ඕනි. ඒ දේවල් ටිකක් තියෙනවා. අපි ගෲප් එකේ කතා කරමු කොහොමද වැඩේ කරගන්න පුළුවන් කියලා. හොඳයි. එහෙනම් අපි අද වැඩේ අවසන් කරනවා. එහෙනම් කාටත් අයවන් good night ඉස්සරණයි දැවේවා. එහෙනම් අපි අනිවාර්යයෙන්ම 2028 ඒකක් දාලා කැම්පස් යනවාම තමයි. මේ ඒකේ පළවෙනි පියවර. හරිද? මම ඔයත් එක්ක 28 වෙනකන් අනිවාර්යයෙන්ම 那当然。